වයසක ලූකස් සමග කතා බහෙන් පසුව ළමයි ගෝල්ෆ් පිට්ටනියේ සිට ඇවිද යමින් සිටියා. අපි ඔවුන් සෙල්ලම් කරන හරියෙන් ඉවත් වෙලා යන්න ඕනි. ඩික් කිව්වා. අපේ ඔළුවටම බෝල පාරක් වදින්න පුළුවන්. හේ, ටිමි මොනවද ඔය කරන්නේ? ටිමි යමක් ඔහුගේ කටින් රැගෙන පැමිණියා. ඔහු එය ජෝෂ්ගේ දෙපා අසල බිම දැමුවා. එයා අලුත් ගෝල්ෆ් බෝලයක් ජෝර්ජ් අතට ගත්තා. අපි මේකට මොකද කරන්නේ? ඇය ඇසුවා. ගෝල්ෆ් ක්‍රීඩකයෙකුත් අපේ ළඟ පාත නැහැ. මේක නැති වුණු බෝලයක් වගේ. හොඳයි. ගෝල්ෆ් පිට්ටනියේ බෝල නැති වුණාම ගන්න කෙනෙක් ඉන්නවා, ජුලියන් කිව්වා. ඒ වගේ කෙනෙක්ව හොයාගත්තනම් හරි. මොකක්ද එයාට කියන්නේ? ඈන් ඇසුවා. වෘත්තීය ගෝල්ෆ් සමාජිකයා. ඒ වගේ අය තමයි ගෝල්ෆ් ක්‍රීඩාවට ගොඩක්ම වැදගත් වෙන්නේ. ගෝල්ෆ් පිට්ටනියේ ප්‍රධානියත් ඔහු, ජුලියන් පැහැදිලි කළා. හේ, බලන්න. මෙන්න නාකි ටිමි තවත් බෝලයක් ගෙනාවා. ටිමි, ගෝල්ෆ් ක්‍රීඩකීන්ට නැති වෙන බෝල හොයලා දෙන්න. අපි ඔයාව කුලියට දෙනවා. ඔයා ඒවා හොඳට හොයාවි. ටිමි තමාව වර්ණනා කරනු ඇසී සතුටටපත් වුණා. ඔහු නැවතත් ඉව කරමින් යමක් සොයන්නට උනා. ටිමි ඉව කර යන විදිහට කාට හරි හිතෙන්න පුළුවන් ගෝල්ෆ් බෝලවල සුවඳ හාවෙකුගේ හරි වෙන මොකෙකුගේ හරි වගේ කියලා. ඈනෙසේ පවසන විටම ටිමි තවත් බෝලයක් රැගෙන දුව ආවා. ගෝල්ෆ් ක්‍රීඩකයෝ හරිම නොසැලකිලිමත්. එයාලා බෝල ගොඩක් නැති කරනවා. ඔවුන් පිට්ටනිය වටා ඇවිද ගියා. පිට්ටනිය පුරාම පඳුරු රාශියක් සහ බ්ලොසම් මල් පිළියනයක් පමණ පිපී තිබුණා. හා පැටියෙක් බෝලයක් මෙන් රෝල් වී පැමිණ ටිමිගේ නාසය ඇසල නතර වුණා. ටිමි ඌව ලුහුබඳින්න පටන් ගත්තා. කුඩා සතා ඔහුගෙන් ගැලවී යන්න උත්සාහ කළා. එහාට යන්න ටිමි, එයාට යන්න දෙන්න. ජෝර්ජ් කෑ ගැසුවත් ටිමි ඒ ගැන අවධානය යොමු කළේ නෑ. විල්ෆ්‍රීඩ් ඉක්මනටම විසිල් ශබ්දයක් නගා හාවාව ඔහු වෙතට ගෙන්ව ගත්තා. හාවා බියෙන් වෙවුලමින් ඔහු අසලට පැන ගත්තා. ටිමීද ඒ වෙතට පිම්මක් පනින්න හදන විට ජෝර්ජ් වැළක්වුවා. නැහැ ටිමි, කනගාටුයි. ඒත් එපා. ඔයාට ඒ දේ කරන්න දෙන්න බෑ. වාඩි වෙන්න. මම කිව්වේ වාඩි වෙන්න. ටිමි ජෝර්ජ් දෙස පුදුමෙන් බැලුවා. ඔහු ජෝර්ජ් ඇසලින් එහාට ගියා. හාවෝ ඉන්නේ ලුහුබඳින්න තමයි. ඇයි ජෝර්ජ් ඔහුගේ සතුටට බාධා කළේ? ජෝර්ජ් විල්ෆ්‍රීඩ් දෙස රවා බැලුවා. ඔහු හාවා තම දෑතට රැගෙන යමක් ශබ්ද කරමින් හිටියා. කුඩා සතාගේ හිස සහ වලිගය සෙලවෙමින් තිබුණා. හැමදෙනාම ඒ දෙස සතුටින් බලා හිටියා. විල්ෆ්‍රීඩ් කුඩා සතාව ගලවාගෙන බිය නැති කරන ආකාරය දෙස ඔවුන් බලා සිටියේ නිශ්ශබ්දව. විල්ෆ්‍රීඩ් ළඟ ආරක්ෂාව තිබෙන බව හාවා දැනගත්තේ කොහොමදයි ඔවුන් සිතුවා. ඉන්පසු ඔහු සතා බිම තබා ඌ වේගයෙන් දිව ගොස් පඳුරු අතර සැඟවෙන ආකාරය දෙස බලා සිටියා. ඉන්පසු ආපසු හැරී නිහඬවම ඒ දෙස බලා සිටි ටිමිට තට්ටුවක් දැම්මා. කනගාටුයි ටිමි, ඔහු කිව්වා. එයා ගොඩක් පොඩි, ඔයා ගොඩක් ලොකුයි. බව්. එය තේරුම් ගත් අයුරින් විල්ෆ්‍රීඩ්ගේ අත ලෙව කන්නට ටිමි කිව්වා. ඉන්පසු ඔහු පිරිමි ළමයා වටේ යමින් බුරන්නට ඕයේ සෙල්ලමක් පටන් ගන්නට. විල්ෆ්‍රීඩ් ඔහු සමග වේගයෙන් දුවන්නට උනා. අනිත් අය ඒ පසුපස ගියේ විල්ෆ්‍රීඩ්ට සතුන් කැමති වන ආකාරය ගැන සිතමින්. ඔහු සමහර වෙලාවට බිහිසුණු නපුරු සිරිත් විරිත් නොතකන ආත්මාර්ථකාමී ළමෙක්. ඒත් නිතරම සතුන් ඔහුට කැමති වෙන්නේ ඇයි? ජෝර්ජ් විමතියටපත් වුණා. ඇයි සිතුවේ විල්ෆ්‍රීඩ් වෙත සත්තු යන්නේ ඔවුන්ට වැරදීමක් සිදුවීම නිසා කියලා. ඒ ටිමි ඔහු වෙත යන්නේ ඇයි? ටිමි ඇය සමග ගත කරන කාලයට වඩා වැඩි කාලයක් විල්ෆ්‍රීඩ් සමග ගත කිරීම ගැනත් ඇය කැමති වුණේ නැහැ. ටිමි බෝල 5ක් සොයාගත් අතර ඉක්මනින්ම ජුලියන්ගේ සාක්කුව ඒවායේ බරෙන් පිරුණා.
ඔවුන් බෝල ආපසු දීම සඳහා කුඩා ශාලාව වෙත ගියා. ඔවුන් සියලු දෙනාම එහි ගිය පසු ජුලියන් ඔහුගේ සාක්කුවෙන් බෝල සියල්ලම රැගෙන ගෝල්ෆ් සමාජිකයෙක් අතට දුන්නා. අපේ බල්ලගෙන් තෑග්ගක්, ඔහු කිව්වා. ඔහු සේරම ටික හොයාගෙනද. ගෝල්ෆ් සමාජිකයා සතුටින් ඇසුවා. ඒකත් නරක නෑ. මම ලෙමනේඩ් හරි දොඩම් බීමක් හරි ගේනකම් ඔයාලා ඉන්නව නේද? ඔවුන් සියලු දෙනාටම දොඩම් බීම වලින් සංග්‍රහ කළ ගෝල්ෆ් සමාජිකයා පිටත රැඳී සිටි ටිමීට බිස්කට් වලින් සංග්‍රහ කළා. අපි ඉන්නේ කන්ද පැත්තේ තියෙන පුංචි නිවහනේ, ඩික් කිව්වා. ඔයා ඒක දන්නවද? ඔව්, ගෝල්ෆ් සමාජිකයා පැවසුවා. එක කාලෙක මගේ ආච්චි අම්මත් එහි ජීවත් වුණා. ඔයාලට ලස්සන වටපිටාවක් තියෙනවා, එහෙම නේද? ලෝකෙ කෙලවරට යනකම් වගේ පේනවා. ඔයාලට කොඳුරන දූපතත් බලන්න පුළුවන්. බොහෝ දෙනා ඒකට අභිරහස් දූපත කියලාත් කියනවා. එහෙම කියන්නේ ඒකට ගිය කෙනෙක් ආයෙත් එන්නේ නැති නිසා. එයාලට මොකද වෙන්නේ? ඈන් විමසුවා. හොඳයි, මම කියන්නම් මම දන්න විදිහට, ගෝල්ෆ් සමාජිකයා කිව්වා. ලෝකෙ හැම තැනකින්ම දූපතට අරගෙන ආව මිල කළ නොහැකි තරම් වස්තුව එහෙ තියෙනවා. ඒත් ප්‍රදර්ශනාගාරවලටවත් ඒ වගේ දේවල් එකතු කරන අයටවත් ඒවා මිලට ගන්න විදිහක් නැහැ. හොරකම් කරන්නවත් බෑ. ඒවා කැලේ මැද සුදු පාට හිම අතර සැඟවිලා තියෙනවලු. ඒත් මම නම් ඒවා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒවා ගන්න ගිය අය ආපහු ආවේ නැද්ද? ජුලියන් ඇසුවා. ගොඩක් අය ආපහු ආවේ නැහැලු. ගෝල්ෆ් සමාජිකයා පැවසුවා. ඒත් ඒවා හරිම මෝඩ කතා. ඒත් මං හොඳටම දන්නවා ලන්ඩන් වල කෞතුකාගාරික ඉඳලා මිනිස්සු දෙන්නෙක් මෙහාට ආවා. ඔවුන් බෝට්ටුවක් කුලියට අරගෙන ගියා. ඔවුන් සුදු පාට කොඩියක් අරගෙන ගියා. ඔවුන්ට වෙඩි තියන්නේ නැති වෙයි කියලා. අන්තිමේදී කාටවත්ම එයාලා ගැන වචනයක්වත් දැනගන්න ලැබුණේ නැහැ. එයාලා අතුරුදහන් වුණා. හොඳයි, එයාලට මොනවද වෙන්න ඇත්තේ? ජුලියන් විමසුවා. කවුරුවත් ඒ ගැන දන්නේ නැහැ, ගෝල්ෆ් සමාජිකයා කිව්වා. එයාලගේ හිස්ව තිබුණු බෝට්ටුව සතපුම් ගානක් මුහුදේ ඈත තිබිලා හමු වුණා. ඉතින් මුහුදේදී අතුරුදහන් වෙලා කියලා පොලිසියෙන් තීරණය කළා. ඒත් එයාලා බෝට්ටුවෙන් පැනලා ගොඩබිමකට පීනුවා වෙන්න බැරිද? ඩික් ඇසුවා. එහෙම නැත්නම් වාෂ්ප බෝට්ටුවකින් හරි රුවල් නැවකින් හරි එයාලව බේරගත්ත වෙන්න බැරිද? කවුරුවත් මෙයාලව බේරගෙන තිබුණේ නැහැ, ගෝල්ෆ් සමාජිකයා පැවසුවා. එයාලා සමහර විට පරිස්සමින් ගෙදර යන්න ඇති, නොයෙන්නත් ඇති. මම නම් හිතන්නේ ඒ දුප්පත් මිනිස්සු තියේ කිලලා මැරෙන්න ඇති. එයාලා දූපතට ගොඩ බහින්න සූදානම් වන විට මූරකාරයෝ ඔවුන්ට වෙඩි තියන්න ඇති. පොලිසියෙන් ඒ ගැන මොකවත් කළේ නැද්ද? කුතුහලයටපත් ජුලියන් ඇසුවා. ඔව්. ඔවුන් පරීක්ෂාකාරී පෙට්‍රෝල් බෝට්ටුවකින් දූපතට ගියා, ගෝල්ෆ් සමාජිකයා කිව්වා. ඒත් මුරකාරයෝ දැකලා නැහැ. කවුරුවත් මෙහි ළඟා වෙනවා. එතන හිටියේ එකම මිනිස්සු ඔවුන් විතරයිලු. පොලිසිය ගොඩ බැහැලා හැම තැනකම පරීක්ෂා කරලා එයාලට කිසිම දෙයක් හමු වෙලා නැහැ. අපූර්ව සුදු පාට මන්දිරය කැලෑ සත්තු සිය ගණනකින් පිරීලා. අපූර්ව අභිරහසක්. ජුලියන් නැගී සිටමින් පැවසුවා. හොඳයි, අපිට මේ තොරතුරු කිව්වටයි දොඩම් බීම සංග්‍රහයටයි ඔයාට ස්තුතියි. අපි ඔයාලගේ පිට්ටනියේ වැඩ කරන ලූකස් කෙනුත් කතාවෙන් ටිකක් ඇහුවා. එයාත් හොඳ කතාකාරයෙක්. ලූකස්. ඔව්, එයා දූපත ගැන හොඳට දන්නවා, ගෝල්ෆ් සමාජිකයා කිව්වා. එයාත් එහෙ මුරකාරයෙක් විදිහට හිටියා. ආයෙත් මාව හමු වෙන්න එන්න. බෝල ගෙනාවට ස්තුතියි. ඔයාලා වගේ හොයාගත්ත දේවල් ගෙනත් දෙන්න හැමෝම අවංක වෙන්නේ නැහැ. ඔවුන් ඔහුට සමුදී පිටව ගියා. ටිමිත් සතුටින් උඩ පැන්නා. ඔයාට බිස්කට් ලැබුණට සතුටුයිද ටිමි? ජෝර්ජ් ඇසූ විට ඔහු දිවැවිත් ඇගේ අතලෙව කෑවා. ඔහු නිතරම බිස්කට් වලට කැමතියි. ඔහු තවදුරටත් පුරමින් නාසය වත්තමින් බෝල සොයන්නට වුණා.
අනිත් අය දූපත ගැන කතා කරමින් ගමන් කළා. කෞතුකාගාරේ මිනිස්සු දෙන්නා මොනවා හරි දෙයකට මුහුණ දෙන්න ඇති. ඈන් කිව්වා. එයාලගේ බෝට්ටුව හිස්ව හරි හොයාගන්න ලැබුණු එකත් ඇති. එයාලා තියේ ගිලී මැරෙන්න ඇති. ඩික් පැවසුවා. පරණ නිදානේ කාටවත්ම හමුවුණු නැති එක පුදුමයි. පොලිසියෙන් හොඳට පරීක්ෂා කළා නම් අපිට ඒ දූපතට යන්න ලැබුණොත් හොඳයි. ජෝර්ජ් පැවසුවා. මම හිතන්නේ එයාලා අපිට වෙඩි තියෙන එකක් නෑ. එහෙම නේද? එයාලා කැමති වෙයි එයාලා එක්ක කතා කරන්න කවුරු හරි එනවට. ඒක හොඳ අදහසක් ජෝර්ජ්, ජුලියන් කිව්වා. අපි කොහෙත්ම ඒ දූපත ළඟටවත් යන්නේ නැහැ. අපේ ඔලු කෙඩි පරිස්සම් කරගන්න ඕනේ නිසා. හොඳයි. මම ඇත්තටම දන්නවා ඒක කරන්න බෑ කියලා ජෝර්ජ් කිව්වා. ඒත් අපි කොඳුරන දූපතේ අභිරහස් හොයනවා කියලා මුරකාරයෝ දැනගත්තොත් අපිට අනතුරක් වෙන එකක් නෑ. අපි සේරටම මුරකාරීන්ගේ වෙඩි පහරවල් ලැබේවි. ඩික් පැවසුවා. නිතරම අපි පරණ නිදානයක් නැති වුණා වගේ දෙයක් ගැන උනන්දුවෙන් හොයන්නේ නැහනේ. ඒකේ තියෙන එකම වැදගත් දේ කැලෑ සත්තු විතරයි. විල්ෆ්‍රීඩ් නම් කැමති ඇති එහෙ යන්න. නේද විල්ෆ්‍රීඩ්? මම ගොඩක් කැමතියි. බබලන දැසින් යුතුව පිරිමි ළමයා කිව්වා. ගොඩක් මම බෝට්ටුවක් කුලියට අරගෙන දූපත වටේ පැද ගිහින් සත්තුන්ව බලනවා. ඔයා එහෙම කරන්නේ නෑ. ජුලියන් වහා කිව්වා. ඒ වගේ මෝඩ වැඩක් කරන්න හදන්නේ නැහැ නේද ඔයා? මට පොරොන්දු වෙන්න බෑ. විල්ෆ්‍රීඩ් නොරිස්සමින් යුතුව කිව්වා. ඔව් මම දන්නවා. ඔයා හදන්නේ හැම වෙලේම ලොකු සද්දයක් දාන්නනේ. ජුලියන් පැවසුවා. හැමෝම ඉක්මනට එන්න. අපේ දවල් කෑම වෙලාව ඉවරයි. මට හොඳටම බඩගිනි. මොනවද දවල් කෑමට තියෙන්නේ ඈන්? අපි ටූනා මාළු ටින් එකක් හදමු ඈන් කිව්වා. පාන් සලාද තියෙනවා. මම වතුර ගෙනාවා. තව අලක් තියෙනවා. පළතුරු ගොඩකුත් තියෙනවා. අහන්න සතුටුයි ජෝර්ජ් කිව්වා. කෑම ටිමි කෑම. ටිමි වේගයෙන් ඔවුන්ට පළමුව දිව ගියා. බල්ලෙකුට වගේ කන්ද නගින්න පුළුවන් නම් මම කැමතියි ඈන් කිව්වා. මට තල්ලුවක් දාන්න ජුලියන්. මට නම් උඩට යන්න බෑ. 8. ටිමි කන්ද ඉහළටම නැග ළමයි එන තෙක් වල්කේ වනමින් බලා හිටියා. ඔහුගේ මුව විවර වී තිබුණා. ඔහු යමක් අහුලාගෙන ළමුන් එන විට ඒ උඩ තමමින් නැවතත් අල්ලමින් සිටියා. තවත් ගෝල්ෆ් බෝලයක්ද? ටිමි ඩික් විමසුවා. ටිමි බෝලයේ ඉහළ දමමින් ඔහුගේ විශාල හිසෙන් ගසන්නට උනා. නැහැ. ඒක ගොඩක් ලොකුයි ජෝර්ජ් කිව්වා. ටිමි ඒක දාන්න. මොනවද ඔයා හොයාගත්තේ? ටිමි බෝලය ජෝර්ජ්ගේ පාදයේ අසලට දැමුවා. ඒ ගෝල්ෆ් බෝලයකට වඩා මඳක් විශාල එකක්. ඔව් ඒක ළමයි සෙල්ලම් කරන බෝලයක් ජෝර්ජ් කිව්වා. කවුරු හරි ඒක දාලා ගිහින්. හරි ටිමි ඔයාට ඒක තියාගන්න පුළුවන්. එයා ඒක ගිලින්නේ නැති වෙයි නේද? විල්ෆ්‍රීඩ් ඇහුවා. ඒක ගොඩක් ලොකු නැහැ. මම දැකලා තියෙනවා බල්ලන්ට වැරදීමකින් ඒව කිලෙනවා. එයා ඒක උඩ දාලා අල්ලනවනේ. ටිමීට ඕනම බෝලය ගිලින් නැති වෙන්න පුළුවන් ජෝර්ජ් පවසුවා. ඔයා එයා ගැන දුක් වෙන්න උවමනා නැහැ. මට පුළුවන් එයා ගැන බලා ගන්න. එයා මගේ බල්ලා. සේරම හරි විල්ෆ්‍රීඩ් පැවසුවා. ඔයාට බලන්න පුළුවන් එයා මගේ බල්ලා වෙන හැටි. ජෝර්ජ් කැරකී ඔහු දෙස කෝපයෙන් බැලුවා. ඉන්පසු ඔහු ටිමීට විසිල් නාදයක් නිකුත් කළා. ඔහු ඇත්තටම විසිල් නාදයක් නැගුවා. කාටවත් විසිල් ගහලා මගේ බල්ලව මගෙන් අයින් කරන්න බෑ ජෝර්ජ් කිව්වා. ඒ වගේම එයා ඔයා ළඟට එන්නෙත් නැහැ. ඒත් ඇය බියට වගේම පුදුමයට පත් කරමින් ටිමි විල්ෆ්‍රීඩ් වෙත දිව ගියා. ජෝර්ජ් ඔහුට කතා කළ විට ඔහු ඇය දෙස විස්මයෙන් බැලුවා. ඔහු ඇය වෙතට හැරෙනවත් සමගම විල්ෆ්‍රීඩ් නැවතත් විසිල් නාදයක් නිකුත් කළා. ටිමි ආපහු ඔහු වෙතටම හැරුණා. ජෝර්ජ් බල්ලාගේ පට්ටියෙන් අල්ලාගෙන විසිල් නාද කරන පිරිමි ළමයාට ගහන්නට අත දිගු කළා.
ඒ පහර වැරදුණු අතර ඔහු වටේට නටමින් සිනාසෙන්නට උනා. ඔයාලා දෙන්නම ඕක දැන් නවත්තන්න. ජෝෂ් කෝපයට පත්ව සිටින බව දුටු ජුලියන් පැවසුවා. මම කිව්වේ ඕක නවත්තන්න කියලා. විල්ෆ්‍රීඩ් දැන් යනවා යන්න. ජෝර්ජ් බූරුවෙක් වෙන්න එපා. එයා හැදුව ඔයාව තරහ ගස්සන්න. ඔයා තරහ ගන්නේ නැතිව ඉන්න. ජෝර්ජ් කිසිවක්ම කිව්වේ නෑ. ඒත් ඇගේ දැස බැබළුණා. ඕ ඈන් සිතන්නට උනා. දැන් ඉතින් අපිට සාමයෙන් ඉන්න ලැබෙන එකක් නෑ. ටිමී විල්ෆ්‍රීඩ් ළඟට ගියේ එක එයා අමතක කරන එකක් නෑ. විල්ෆ්‍රීඩ් නම් ඇත්තටම කරදරකාරයෙක්. ඔවුන්ගේ දවල් කෑම වෙලාව එන විට ඔවුන් සියලු දෙනාම හිටියේ බඩගින්නෙන්. ඈන් කෑම ලෑස්ති කළා. ඩික් කුඩා නිවහන තුලට වී ඇයට උදව් කළා. ජෝර්ජ් මුළු කාලේ පුරාම ටිමීගේ පටියෙන් තදින් අල්ලාගෙන ඔහු සමගම හිටියා. විල්ෆ්‍රීඩ් ඇය අසලට වී ටිමීව තමා වෙත නතු කරගන්නට උත්සාහ කළා. එයා සමහර වෙලාවට නගන විලාප හඬ දැනුත් දානවා. ඩික් ඈන්ට පැවසුවා. ඒ සද්දෙට එරෙහි වෙන්න සතුන්ට බෑ. මට නම් පුදුම නැහැ ජෝර්ජ් ටිමීගේ පටිය තදින් අල්ලගෙන ඉන්න එක ගැන. මට බල්ලෙක් නැහැනේ. විල්ෆ්‍රීඩ් දාන සද්දේ මාත් හොයාගත්තා නම් හොඳයි. මම හිතන්නේ අපිට ජෝර්ජ්ගෙන් මේ වගේ නපුරු බැල්මක් උවමනා නැහැ කියලා ඈන් කිව්වා. විල්ෆ්‍රීඩ් හැම වෙලාවෙම පුංචි මෝඩෙක් වගේ කරදර ඇති කරනවා. ඒත් එයා නරකමත් නෑ. හොඳයි. ඇත්තටම මමත් එහෙම හිතන්නේ නැහැ. අර්ථාපල් දෙකට කපමින් ඩික් කිව්වා. මම හිතන්නේ එයා නරක පුංචි කරදරකාරයෙක් කියලා. මට බල්ලෙක් හිටියා නම් එයාගේ ළඟටවත් යන්න දෙන්නේ නෑ. මම අර්ථාපල් කැපුව ඇති නේද ඈන්? ඔව් ඈන් පැවසුවා. ඔයා හිතන්නේ අපි කොච්චර විතර බිස්කට් කයිද? 40ක් හරි 50ක් හරි. බලන්න මේ ටින් එක අරින්න. ඔයාට ආයෙත් ඒවා අරින්න වෙන්නේ නෑ. ඩික් පැවසුවා. මට පුළුවන් හොඳට ටින් අරින්න. ආදරණීය ඈන්, අපි ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? ඔයා හැමදේම ඔයාගේ උරහිස් උඩ තියාගෙන අපි හැම වෙලාවෙම ඔයාට උදව් කරන්නම්. නැහැ එපා ඈන් විගස කිව්වා. මමම ඒව කරගන්න කැමතියි. ඔයාලා ඒවා අවුල් කරනවා ගොඩක් වෙලාවට. ඔයාලා කරන්නේ අත්වල කුණු ගා ගන්න එකයි ඒව හොදන එකයි විතරයි. අපි අත්වල හැමතැනම කුණු ගා ගන්නවද? ඩික් බොරුවට කෝපෝ බව පෙන්වමින් ඇසුවා. මම මොනවා හරි කඩලා තියෙනවද? මම කැමතියි දැනගන්න. මම ගොඩක් පරිස්සමෙන් වීදුරු බඩු අල්ලන්නේ. එවිටම ඩික් අතින් ලිස්සා ගිය වීදුරුවක් බිම වැටී පිදුනා. ඈන් ඔහු දෙස බැලුවේ සිනහව නවතාගත නොහැකිව. නාකි අපිරිසිදු අත් එක ඇය කිව්වා. වැටුණු වීදුරුව අහුලන්න බෑ. බලන්න. මේ බන්දේසිය අරගෙන දෙන්න මට. ඒක නම් අතාරින්න එපා. ඔවුන් සියලු දෙනාම සුපිරි දිවා ආහාර වේලක් භුක්ති විඳා. විල්ෆ්‍රීඩ් අනෙක් අයගෙන් මදක් ඉවතට වී තමා වටේ පාන් කුඩු විසිරුවා ගත්තා. ඉක්මනින්ම විවිධ වර්ගයේ කුරුල්ලන් පැමිණ ඔහුගේ අත්මත වැසුවා. පොල් කිච්චෙක් ඉගිලවිත් වැසුවේ ඔහුගේ වම් උරහිස මත. විල්ෆ්‍රීඩ් ඔහුගේ පැරණි මිතුරා දැක සතුටටපත් වුණා. හලෝ පොල් කිච්චෝ, කොහොමද ඔයාගේ පවුලේ අයට? පොලිට ආයෙමත් සීතල හැදිලාද? පීටර්ගේ අසනීප කකුල හොඳ වෙලාද? කොහොමද පොල් කිච්චන්ගේ සීයාට? පොල් කිච්චා හිස වනමින් කුරුළු භාෂාවෙන් කුමක්දෝ පවසන්නට උනා. ජෝර්ජ් දෙස බලා සිටියේ අකමැත්තෙන්. ඇය විල්ෆ්‍රීඩ් සහ පොල් කිච්චාට පිටුපස හරවා ටිමී සමග කතා කරන්නට උනා. විල්ෆ්‍රීඩ් අර්ථාපල් කෑල්ලක් දිගු කළ අතර කුරුල්ලාය තම හොටෙන් ගත්තා. ඉන්පසු සිනාසෙන්නක් වැනි නාදයක් නගා පියාපත් විදා ඉගිල ගියා. හැමදෙනාම විල්ෆ්‍රීඩ් දෙස පුදුමෙන් බලා සිනාසුණා. එයා අරගෙන ගියේ ඔයාගේ අල කෑල්ල වෙන්න ඕනේ ඈන් කිව්වා. මට වෙන අල කෑල්ලක් දෙන්න. විල්ෆ්‍රීඩ් ඉල්ලා හිටියා. කනගාටුයි. ඔයාගේ අවාසනාව සේරම ඉවරයි ඩික් කිව්වා.
කන්දේ පසක හිඳගෙන වරායේ තිබෙන අලංකාර සුදු පාට රුවල් බෝට්ටුවල රුවල් සුළඟට ලෙලෙන ආකාරය බලා සිටින්නට චමත්කාර ජනක වුණා. එක් බෝට්ටුවක්වත් අසලක නැති කොඳුරන දූපත පැහැදිලිවම ඔවුන්ට දිස්සුණා. කිසිදු මිනිසෙක් දූපත ළඟට යන්න තරම් නිර්භීත වුණේ නෑ. බැජර් තියනවා ඇති, විල්ෆ්‍රිඩ් කිව්වා. මම ඇත්තටම බැජර් කෙනෙක් දැකලා නැහැ. ඔයට ඕන විදිහේ එකෙක්වත් ඉඳීද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ, ජෝර්ජ් කිව්වා. ඔයාගේ නලාවෙන් නාද කරලා ඒ සතෙක් ගෙන්න ගන්න ඔයාට බෑ. මෙහි ඒ සත්තු නැහැ. විල්ෆ්‍රිඩ්, ඔයාගේ නලාවෙන් නාද කරලා ආයෙත් හාපැටියෙක් ගෙන්න ගන්නකෝ. ඈන් ඉක්මනින්ම කිව්වා. අපි මෙහෙම ඉන්නකොට එයාලා එයිද? ඔව්, මම හිතනවා. එසේ කිව් විල්ෆ්‍රිඩ් සාක්කුවට අත දැමුවා. ඔහු අනිත් සාක්කුවටත් අත දැම්මා. ඉන්පසු ඔහු කනගාටුවටපත් බැල්මෙන් සිටගෙන හැමතැනම එය සෙව්වා. අනතුරුව දුකටපත් බල්මකින් අනිත් අය දෙස බැලුවා. ඒක නැති වෙලා. ඔහු කිව්වා. ඒක නැති වෙලා. මට ඒ වගේ වෙන එකකුත් නැහැ. ඔව්, තව පාරක් ඔයාගේ සාක්කුවල බලන්න. පිරිමි ළමයාගේ මුහුණ දෙස බලමින් ඩික් කිව්වා. ඒත් නෑ, නලාව තිබුණේ නෑ. විල්ෆ්‍රීඩ්ගේ දෙනටට කඳුළු පිරී තිබුණා. ඔහු හැමදෙනාම දෙස බැලුවේ කවුරු හරි ඔහුට උදව් වෙයිද කියා බලන්නා වගේ. ඒත් කිසිවෙක්වත් ඒ රැගෙන තිබුණේ නෑ. ඩික් ජෝර්ජ් දෙස බැලුවා. ජෝර්ජ් සතුටින් සිටියේ මායා නලාව නැතිවීම ගැන. එයා අකමැති වුණා දුප්පත් විල්ෆ්‍රිඩ්ට. ජෝර්ජ් නැගිට ආහාරගත් ස්ථානය පිරිසිදු කරන්න පටන් ගත්තා. ඇය තීසි සහ වීදුරු නිවස වෙත රැගෙන යන විට ඈන්දෑය පසුපස ආවා. මට දුකයි විල්ෆ්‍රිඩ් ගැන. ඔයාට එහෙම නැද්ද? ඇය ඇසුවා. එයාට එහෙම වෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා එයාට එයාගේ මෝඩ නලාව හොයාගන්න බැරි වෙන්න කියලා. එතකොට එයාට ටිමීව මගෙන් එයා ළඟට ගන්න බෑ. ඔව්, මෝඩ වෙන්න එපා. එයා එකෙන් විනෝද වෙනවා විතරයි. ඈන් කම්පාවට පත්ව කිව්වා. ඇයි ඔයා එහෙම හිතන්නේ ජෝර්ජ්? ඔයා දන්නවා ටිමී මේ ලෝකේ හැමෝටම වඩා ආදරේ ඔයාට. එයා ඔයාගේ බල්ලා. කාටවත් මේක වෙනස් කරන්න බෑ. ටිමී ඔයාගෙන් එයා ළඟට ගන්නවා කියලා විල්ෆ්‍රිඩ් විහිළු කරනවා විතරයි. ටිමී යනවනේ. බලාපොරොත්තු කඩු වූ අයුරින් ජෝර්ජ් කිව්වා. එයා යනවා. මම හිතන්නේ එයාට එහෙම කරන්න බෑ, ඈන් පැවසුවා. විල්ෆ්‍රිඩ් අසාමාන්‍ය විදිහට සත්තු එයා ළඟට ඇද ගන්නවා තමයි. එයා එයාගේ නලාවෙන් මැජික් බලයකින් වගේ එයාලට කතා කරනවා. ඒක නැති වුණාට මට සතුටුයි, ජෝර්ජ් කිව්වා. සතුටුයි. ඔයා හරිම මෝඩයි, අකරුණාවන්ත කෙනෙක්. එසේ කිව් ඈන් ඇවිදගෙන ගියා. ඇය දැනගෙන හිටියා ජෝර්ජ්ගේ ප්‍රතිචාරය. ඇය ඇත්තෙන්ම ඒ ගැන කනගාටු වුණා. නලාව තිබෙන තැන ජෝර්ජ් දන්නවද? ඇය එය සංගවා හෝ අතුරුදහන් කරලද? නැහැ. ජෝර්ජ් සමහර අවස්ථාවල අකරුණාවන්ත වුණාට ඇත්තෙන්ම ඇය එහෙම නෑ. ඒ වගේම මැජික් බලයක් තියෙන ලස්සන කුඩා නලාව අතුරුදහන් කරලා මොකටද? ඈන් නැවතත් අනිත් අය වෙත ගියා. ඒ විල්ෆ්‍රීඩ්ව සනසවන්න හිතාගෙන. ඒත් ඔහු එහි හිටියේ නැහැ. එයා කොහෙද ගියේ? ඈන් ඇසුවා. එයාගේ නලාව තියෙනවද බලන්න ගියා. ඩික් කිව්වා. ඒ ගැන එයා ගොඩක් දුකින් ඉන්නේ. එයා කිව්වා එයා යනවා කියලා. ආපහු ගෝල්ෆ් පිට්ටනියට. එයා අපි අද උදේ ඇවිදගෙන ගිය හැම තැනකටම ගිහින් බලයි. ඒක කොහේ හරි වැටිලාද කියලා. එයාට ඒක හොයාගන්න ලැබෙන එකක් නෑ. අසරණ විල්ෆ්‍රිඩ්. ඈන් අවංකවම කනගාටුවටපත් වුණා. මම හිතුවා එයා මම එනකල් ඉඳී කියලා. මටත් එයත් එක්ක යන්න තිබුණනේ. එයා ගොඩක් දුකින් හිටියේ නේද? දැන් එයාට එයාගේ සතුන්ට කතා කරන්න විදිහක් නැති වෙයි නේද? මම දන්නේ නෑ, ඩික් කිව්වා. නාකි ජෝර්ජ් ඒ ගැන මොකුත්ම දන්නේ නැද්ද? සමහර විට එයා දන්නව ඇති. ඒක විහිළුවක් නම්
ජෝර්ජ් ඒක හොයලා දෙයි. නැහැ. මම හිතන්නේ නෑ එයා ඒක කළා කියලා. ඈන් කිව්වා. ඒක නරක විහිළුවක්. හොඳයි. අපි හිතමු විල්ෆ්‍රිඩ්ට නලාව හමු වෙන්න කියලා. ඔයාලා මොනවද දැන් කරන්න හදන්නේ? පේන විදිහට නම් නිදිය ගන්න. ඔව්. මෙතන හොඳටම උණුසුම්. 3 වෙනකන් නිදා ගන්නවා. ජුලියන් පැවසුවා. ඊට පස්සේ මම ඇවිදින්න යනවා. 15 වරායට. පීනන්න පුළුවන් එතකොට. අපි සේරම යමු. ඩික් නිදන්නට සැරසෙමින් කිව්වා. ඕ මෙතන මොනතරම් අපූරුද. උණුසුමත් හොඳයි. හැමදේනම හොඳට නිදා ගන්න. මම නිදි. පිරිමි ළමයි දෙදෙනා ඈන් සහ ජෝර්ජ් 3 පසුවන තුරුම නිදාගත්තා. ඈන්ගේ හිසට ඉහළින් ඇසුණු ගුමුගුමු නාදයක් නිසා ඇය එකවරම අවදි වුණා. ඇය නැගිට තම ඔරලෝසුව දෙස බැලුවා. 3:10යි වෙලාව. ඇය පුදුමෙන් කිව්වා. නැගිටින්න ජුලියන් ඩික්. ඔයාලට පීනන්න යන්න ඕනේ නැද්ද? ඒ ශබ්දයට අවදි වූ පිරිමි ළමයි වටපිට බැලුවා. ජෝර්ජ් තවමත් නිදාගෙන සිටියා. විල්ෆ්‍රිඩ් ඒ වනතුරුත් නැවත පැමිණ තිබුණේ නැහැ. තාම එයාගේ නලාව හොයන වැත්ති ඈන් කිව්වා. නැගිටින්න පිරිමි ළමයි. ඩික් ආයෙත් නිදා ගන්න එපා. ඔයා හදන්නේ ආයෙම නිදා ගන්න. කොහෙද ඔයාලගේ නාන ඇඳුම් තියෙන්නේ? කවුරු හරි දන්නවද අපේ නාන තුවා තියෙන තැන? ඒවා තියෙන්නේ අපේ කාමරේ මුල්ලක. ඩික් නිදිමතේ කිව්වා. මට නිදා ගන්නමයි හිතෙන්නේ. මම ඇත්තටම හිතුවේ මම මගේ ඇඳේ ඉඳ නැගිට්ට කියලා. ඈන් දිය නෑමට අවශ්‍ය දේ රැගෙන ආවා. ඇය නැවතත් පිරිමි ළමයිට කතා කළා. මම හැමදේම ගෙනාවා. ජුලියන් ආයෙත් නම් නිදා ගන්න එපා. හරි. ජුලියන් හිත ගනිමින් කිව්වා. ඕ මේ ඉරේලිය හරිම සැරයි. ඔහු ඩික්ගේ කකුලෙන් ඇත්තා. නැගිටින්න. අපි දැන් යනවා. ජෝර්ජ් ගුඩ් බයි. අපි යනවා. ජෝර්ජ් ඈනුමක් යවමින් අවදි වුණා. ටිමී නැගිට ඇගේ කම්මුල ලෙව කෑවා. ඇය ඔහුට තට්ටු කළා. හරි ටිමී මම ලෑස්ති. අද හරිම උණුසුම්. ඔයත් ඒකට කැමතිනේ ටිමී. ඔවුන් නාන්නට අවශ්‍ය උපකරණත් රැගෙන කන්ද පහළට ගියා. ටිමී ඔවුන් පසුපස දුවගෙන ආවා. මුහුද මැද කොඳුරන දූපත නිසලව තිබුණා. වරාය වටේටම කුඩා බෝට්ටු සුළඟින් ගමන් කරන රුවල් නැව් දක්නට ලැබුණා. මුහුදු වෙරළට විරුද්ධ පසින් දක්නට ලැබුණේ විශාල මුහුදුබඩ නගරයක්. 4 දෙනා ඔවුන්ගේ ඇඳුම් පළඳුම් ගල් කීපයක් පිටුපස තබා ඉක්මනින්ම සූදානම් වුණා. ඈන් රළ පහර වෙත දිව ගොස් පාද තෙමා ගත්තා. අපූරුයි ඇය කිව්වා. සීතල නෑ. මම පීනනවා. බව්. ටිමී බුරමින් වතුරට පැන්නා. ඔහුත් වතුරට පැනලා පීනන්නට ප්‍රිය කළා. ඔහු මදකට නතර වුණේ ඔහු හා පීනන්නට ජෝර්ජ් එනතුරු. ඇය ඔහුගේ ගෙලවට අත දමා තමා වෙත ඇදගත්තා. ආදරණීය ටිමී. එයා මොනතරම් ශක්තිමත්දයි ජෝර්ජ් සිතුවා. ඔවුන් වතුරට වී බොහෝ වෙලාවක් සිටියා. ළමයි වෙරළට වී වැලි මාලිගා සදමින් ප්‍රීති වුණා. එකිනෙකාට මුවින් වතුර විදිමින් කෑගසමින් එහා මෙහා පීනුවා. එය පීනන්නටම සුදුසු දිනයක් වුණා. ඉන්පසු දියෙන් ගොඩට ඔවුන් වැලි මත වැතිරුණා. ටිමී ජෝර්ජ්ගේ පසකින් සිට ඔවුන්ව මුරකලා. එය හරිම උණුසුම් මොහොතක්. ජෝර්ජ් මුහුද පුරා බැලුම් හෙළමින් සුළඟේ සිසිල විඳින්නට උනා. අපිට බෝට්ටුවක් තිබුණා නම් ඇය කිව්වා. අපි අපහු ගෙදර ගියාම මම මගේ බෝට්ටුව ගේනවා. එතකොට අපිට හොඳ මුහුදු සුළඟ විඳින්න පුළුවන්. ජුලියන් ඈත දකින්නට ලැබුණු දැන්වීමක් පෙන්නුවා. එහි තිබුණේ බෝට්ටු කුලියට දෙනු ලැබේ කියලා. "ඔව්, නියමයි," ජෝර්ජ් කිව්වා. "මම ගිහින් හොඳ බෝට්ටුවක් ගැන අහන්නම්." ඇය වහාම නැගිට එම ස්ථානයට දිව ගියා. වයස අවුරුදු 15ක පමණ පිරිමි ළමෙක් මුහුද දෙස බලා හිටියා. ඔහු ජෝර්ජ් එනු දැක ඇය දෙස බැලුවා. "බෝට්ටුවක් ඕනිද?" ඔහු ඇසුවා. "ඔව්, ගාන කීයද?" ජෝර්ජ් ඇහුවා. "අපි 4 දෙනාටයි බල්ලටයි." "පැයකට පවුම් 3යි.
පිරිමි ළමයා කිව්වා. නැත්තම් දවසටම පවුම් 6යි. සතියකට පවුම් 15යි. ඔයාලා මෙහෙ ඉන්නවනම් සතියකටම ගන්න එක තමා හොඳ. ජෝෂ් නැවතත් පිරිමි ළමයි සහ ඈන් වෙත ගියා. අපි සතියකටම බෝට්ටුවක් ගමුද? ඇය ඇසුවා. පවුම් 15යි එතකොට. අපිට ඕන තරම් වෙලාවක් බෝට්ටු පැදලා සතුටු වෙන්න පුළුවන්. හරි, ඩික් කිව්වා. කවුද සල්ලි ගෙනාවේ? මගේ සාක්කුවේ ටිකක් තියෙනවා. ඒත් ඒ මදි. ජුලියන් පැවසුවා. අපි හෙට බෝට්ටුවක් ගමු සතියකටම. මට පුළුවන් හෙට උදේට සල්ලි දෙන්න. බෝට්ටු පිරිමි ළමයා කරුණාවන්ත කෙනෙක්. ඔයාලට ඕනි නම් මදම බෝට්ටුව ගන්න. හෙට වෙනකම් ඉන්න ඕනි නෑ. ඔහු කිව්වා. මම දන්නවා ඔයාලා මට සල්ලි දෙනවා කියලා. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලා ටිකක් ගන්න පුළුවන්. ඔයාලා කැමති බෝට්ටුවක් තෝරගන්න. ඒ සේරම එකම විදිහේ ඒවා. ඔයාලට ඕනි නම් රැට මාළු බාන්න ඒකත් කරන්න පුළුවන්. ඒත් ගොඩක් පරිස්සම් කරන්න ඕනි. හොඳද? හොඳයි. බෝට්ටු බලන්නට යන ගමන් ජුලියන් පැවසුවා. ඔහු පසුපසින් අනිත් අයත් පැමිණියා. අපි රෑ දවල් දෙකේම බෝට්ටු පදින්න කැමති. ජුලියන් කිව්වා. ඔයා කැමති නැද්ද මේ වගේ නම් වලට? තාරකා මාළුවෝ, අබිරහස්, මුහුදු සත්තු. ඒ සේරම අපූරු නම් පුංචි බෝට්ටු වලටම ගැලපෙනවා. මම හිතන්නේ මම කැමති අබිරහස් වලට. ජෝෂ් කිව්වේ බෝට්ටුව හොඳින් නරඹමින්. නියම නම. ඒ වගේම අපූරු බෝට්ටුව. අපේ බෝට්ටුවට හොඳ නම තමා ඒක. එසේ කිව් ඩික් ජුලියන්ව මොහොතට තල්ලු කළා. උෆ්ෂ් කියා එයා යනකොට මොනතරම් ලස්සනද. අපි එකට නගිමු. ඇඳුම් ටික ගේන්න ජෝර්ජ්. ඉක්මනින්ම ඔවුන් සියලු දෙනාම බෝට්ටුවට නැගගත්තා. ජුලියන් හබල් ගානට පටන් ගත්තා. වේගවත් සුළඟ ඔවුන්ව ඉදිරියට රැගෙන ගියා. දැන් නම් මට උණුසුම දැනෙන්නේ නෑ. එසේ කිව් ජෝර්ජ් ඇගේ නාන තුවායගෙන ඇගේ උරහිස් වටා තවටා ගත්තා. වටතිය නැගෙන්නට බෝට්ටුව තව තවත් දූපත දෙසට ළඟා වුණා. ඉක්මනින්ම උන්ට එහි වැලි පිරුණු වෙරළ පවා දිස්සුණා. ඩික් සහ ජුලියන් හබල් දෙක රැගෙන බෝට්ටුව වටතියෙන් මෑත් කර සංසුන් වතුරට පදින්න උත්සාහ කළා. එය සාර්ථක වුණේ නෑ. වටතිය වඩා ශක්තිමත් වුණා. ඉක්මනින්ම බෝට්ටුව දූපත වෙත ඇදී ගොස් වැල්ලේ වැදුනා. ඔවුන් සියලු දෙනාම පිටතට විසි වුණා. වව්, ජුලියන් කිව්වා. පුදුම වටතියක් නේ. මට නම් තව දුරටත් බෝට්ටුව පැද ගන්න බෑ. අපි දැන් මොකද කරන්නේ? බියටපත් වූ ඈන් ඇසුවා. තුවක්කුවත් අතින්ගත් මුරකාරියෙක් පේනතෙක් මානේ සිටීදැයි ඇය වටපිට බැලුවා. ඔවුන් දූපතට පැමිණීම ගැන ගැටලුවක් ඇති වේවිද? මම හිතන්නේ වඩතිය බහිනකම් අපි දූපතට වෙලා ඉන්න එක හොඳයි කියලා. එතකොට අපිට ආපහු යන්න පුළුවන්, ජුලියන් කිව්වා. මට හිතා ගන්න බැරි ඇයි අර බෝට්ටු ළමයා අපිට වඩතිය ගැන කිව්වේ නැත්තේ කියලා. එයා හිතන්නේ නැති අපි ඒක ගැන දන්නවා කියලා. ඔවුන් බෝට්ටුව වෙරළේ මදක් ඉහළට ඇත. ඔවුන්ගේ ඇඳුම් පිටතටගෙන පඳුරක් යට සැඟෙව්වා. ඉන්පසු ඔවුන් වෙරළේ සිට ගස් අතරින් කැලේ දෙසට ගමන් කළා. ඔවුන් ඒ වෙත ළඟා වන විට අබිරහස් ශබ්දයක් ඇසෙන්නට වුණා. කොඳුරනවා. නතුරු ජෝර්ජ් කිව්වා. ගස් ඇත්තටම කොඳුරනවා. අහගෙන ඉන්න. ඔවුන් කතා කරන්නේ හුස්ම ගන්නවා වගේ. කොඳුරන දෝපත කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මම ඒකට කැමති නෑ, ඈන් කිව්වා. ඒ සත්‍ය හරියට එයාලා අපිට භයානක දෙයක් ගැන කියන්න හදනවා වගේ. සුළඟ හමන අතට නැමෙමින් ගස් කෙඳිරුවා. කොඳුරන සද්ද තමා, ජෝර්ජ් පැවසුවා. හොඳයි, දැන් අපි මොකද කරන්නේ? වඩතිය බහිනකම් අපිට පැයක් හරි දෙකක් හරි ඉන්නම වෙනවා. අපි ටිකක් ඇවිදලා බලමු, ඩික් කිව්වා. අපි ටිමීව අපි ළඟම තියාගමු. එයාව දැක්කම කවුරුවත් අපිට කරදර කරන එකක් නෑ. එයාලට පුළුවන් ටිමීට වෙඩි තියන්න.
එයාලට තුවක්කු තියෙනවා ඇතිද? ජෝර්ජ් විමසුවා. එයා භයානක විදිහට ගොරවලා එයා ළඟට දුවලා දත් පෙන්නුවම ඔවුන් බයිටම එයාට වෙඩි තියයි. මම හිතන්නේ ඔයා හරි. ඔවුන්ව මෙවන් කරදරයකට පත් කිරීම ගැන තමාටම කෝප වෙමින් ජුලියන් පැවසුවා. ඔයා ටිමීගේ පටියෙන් අල්ලගෙනම ඉන්න ජෝර්ජ්. ඔයාලා දන්නවද මම හිතන දේ? ඩික් විමසුවා. මම හිතන්නේ අපි මුරකාරීන්ව හොයා ගන්න ඕනේ. අපි යාලට කියමු වඩදිය නිසා අපි වැරදිලා මෙහෙට ආවා කියලා. අපිට අපේ බෝටුව නවත්ත ගන්න බැරි වුණා කියමු. එයාලා අපිව විශ්වාස කරයි. එතකොට අපිට එයාලගේ වෙඩි පහරින් බේරෙන්න ලැබෙයි. ඔවුන් සියලු දෙනාම ජුලියන් දෙස බැලුවා. ඔහු හිස වැනුවා. "ඔව්, ඒක හොඳ අදහස. අපි ගිහින් උදව් ඉල්ලමු. අපි ඇත්තටම ගොඩ බහින්න හිතුවේ නැහනේ. වඩදිය අපිව මෙහාට ගෙනාවෙකනේ උනේ." ඉතින් ඔවුන් ගස් අතරින් ඇවිදගෙන ගියා. කොඳුරන ශබ්දය වඩාත් ශබ්දයෙන් ඇසෙන්නට පටන් ගත්තා. ඒත් ඔවුන්ට කිසිවෙක් දකින්නට ලැබුණේ නැහැ. කැලේ මදින් මඳ අඩු වුණා. විනාඩි 10ක් පුරා ඔවුන් අසීරුවෙන් ඇවිද ගියා. එක්වරම ජුලියන් අතර වුණා. ඔහු ගස් අතර යම් දෙයක් දැක තිබුණා. අනිත් අයත් ඔහුට පිටුපසින් අතර වුණා. ජුලියන් ඉදිරිය පෙන්වූ විට අනිත් අය දැක්කේ ගලින් කළ පාට පිටේ පරණ මාලිගාව. ජුලියන් කෙඳිරුවා. ගස් වඩා ශබ්ද නගමින් කොඳුරමින් තිබුණා. ඔවුන් බිත්ති වෙත ඇවිද ගියා. එම බිත්ති එහි මුදුන ඔවුන්ට නොපෙනෙන තරමට උසින් යුතුයි. ඔවුන් එක් මුල්ලකට පැමිණ වටපිට බැලුවා. කිසිවෙක්ම පෙනෙන්නට තිබුණේ නැහැ. "මට සද්දයක් ඇහෙනවා," ඩික් පැවසුවා. ඔවුන් කිසිවක් කරන්නට පෙර යෝධ මිනිසුන් දෙදෙනෙක් ගල් පඩි පෙළක් බැස ආවා. ඔවුන් එනුදුටු ටිමි ගොරවන්න පටන් ගත්තා. ඔවුන් අතර වී වටපිට බැලුවා. මොනවා හරි සද්දයක් ඇහුණා වගේ. එක් පුද්ගලයෙක් අනිකාට කිව්වා. "අපි ආපහු වෙරළට ගියොත් හොඳයි." ජුලියන් කෙඳිරුවා. "මම මේ මිනිසුන්ගේ පෙනුමට කැමති නෑ. ජෝර්ජ් ඔයාට පුළුවන් නම් ටිමීට පුරන්න දෙන්න එපා." ඔවුන් ගල් බිත්තියට මුවා වී කොඳුරන ගස් අතරින් නැවතත් වෙරළට පැමිණියා. "අපි පුළුවන් තරම් ඉක්මනින් මෙහෙන් පිට වෙලා යමු," ජුලියන් කිව්වා. "මෙහේ මොනවා හරි වැරදි දෙයක් සිද්ධ වෙනවා. එයාලා පෙනුමෙන් විදේශිකයෝ වගේ. එයාලා මුරකාරයෝ වෙන්න බෑ." "ජුලියන්, අපේ බෝට්ටුව කොහෙද?" ඩික් කම්පනයට පත් වූ ලෙස කිව්වා. "ඒක නැති වෙලා." "ඒක මෙතන නෑ." හැමදෙනාම වටපිට බැලුවා. බෝට්ටුව තිබුණේ නැහැ. ඔවුන් පැමිණ තිබුණේ වැරදි තැනකට. "මේ වගේ තවත් තැනක් ඇති," ජෝර්ජ් පවසුවා. "ඔයාලා හිතන්නේ බෝට්ටුව ආපහු මුහුදට ගියා කියලාද?" "ඔව්, බලන්න. අර විශාල රැල්ල. තවත් රැල්ලක් ඒ පිටුපසින්ම." "ඔව්, රැල්ලක් අපේ බෝට්ටුව ලේසියෙන්ම මුහුදට අරගෙන යන්න ඇති," ජුලියන් දැඩිසේ කනගාටුවට පත්ව කිව්වා. "බලන්න, මෙතන තවත් එකක් තියෙනවා. මෙන්න තවත් තැනක්." එසේ කිව් ඈන් පඳුරක් යටට එබී බැලුවා. "මේ බලන්න, මෙතන අපේ ඇඳුම් තියෙනවා. අපි ඒවා හංගලා තියෙන්නේ මෙතන. ඉක්මනට ඒවා එළියට ගන්න." තවත් විශාල රැල්ලක් එන අන්දම දුටු ජුලියන් කිව්වා. "මම මොනතරම් මෝඩයෙක්ද. අපිට තිබුණේ අපේ බෝට්ටුව තව ටිකක් ගොඩට අදින්න." "මට සීතලයි," ඈන් කිව්වා. "මම යනවා ඇඳුම් අදින්න. නාන ඇඳුම් වලට වඩා උණුසුම් ඇඳුම් ඇඳ ගන්න එක හොඳයි." "හොඳ අදහස." එසේ කිව් ඩික් ඔහුගේ ඇඳුම් රැගෙන ඇඳ ගන්නට උනා. "අපි අපේ නාන ඇඳුම් පඳුරක් යට හංගලා තියමු," ජෝර්ජ් පැවසුවා. "අපි හොයාගන්න හැම තැනක්ම එක වගේද කියලා අපිට දැනගන්න පුළුවන් එතකොට." "අපි දැන් මොකද කරන්නේ?" ජුලියන් කනගාටුවෙන් ඇසුවා. "අපිට ආපහු යන්න බෝට්ටුවක් නැහැ. ඇයි අපි අභිරහස කියන බෝට්ටුවම තෝරගත්තේ?" ජුලියන් නැගී එන රැලි අතර කොතනක හෝ තම බෝට්ටුව ඇත්තැයි සොයා බැලුවා. ඒක තිබුණොත් මට පීනලා ගිහින් අරගෙන එන්න පුළුවන්, ඔහු සිතුවා. නැහැ, බෝට්ටුවක සලකුණක්වත් නැහැ. පරිසං වුණේ නැතුවට
මට හොඳ පාඩම. ඩික්ද කනගාටුවටපත් බැල්මක් කෙළුවා. ප්‍රධාන දූපතට පීනලා යන්න බැරි තරමට ඒක දුරයි නේද? ඔහු ඇසුවා. මට පුළුවන් ගිහින් වෙන බෝට්ටුවක් අරගෙන තව කවුරු හරි එක්කරගෙන එන්න. එපා, දුර වැඩි, ජුලියන් කිව්වා. මේ වෙලාවේ පීනන්න බැරි තරමට වටදියත් සැරයි. අපි ටිකක් ඉවසලා ඉමු. අපිට සංඥාවක් දෙන්න බැරිද? ඩික් විමසුවා. මොකෙන්ද? ජුලියන් ඇසුවා. ඔයාගේ කමිසේ මෙහි ඉඳන් වැනුවට ඒක ප්‍රධාන දූපතට පෙනෙන්නේ නෑ. හොඳයි, අපි වෙන මොනවා හරි ගැන හිතලා බලමු. ඩික් කල්පනාකාරීව කිව්වා. මෙහි බෝට්ටුවක් තියනවද කියලා හොයලා බලමු. අනිවාර්යෙන්ම මේ මිනිස්සුන්ට එකක්වත් තියෙන්න ඕනේ නේ. හොඳයි, එසේ කිව්ව ජුලියන් ඩික්ගේ පිටට තට්ටුවක් දැමුවා. කොහෙද මගේ මොලේ තියෙන්නේ? ඒකට මෙහෙම දෙයක් මතක් වුණේ නැහනේ. අපි අද රැට මෙහි ඇවිදලා බෝට්ටුවක් කොහේ හරි තියෙනවද කියලා හොයලා බලමු. එයාලට දෙකක් හරි තුනක් හරි තියෙන්න ඕනේ. එයාලට ප්‍රධාන දූපතෙන් කෑම ගේන්න වෙනවනේ. ගහනු ළමයි දෙදෙනා සහ ටිමි ඔවුන් වෙත පැමිණියා. ටිමි සිටියේ කෙඳිරි ගාමින්. එයා දූපතට කැමති නෑ, ජෝර්ජ් පැවසුවා. මම හිතන්නේ එයාට අනතුරක ඉව වැටිලා. මටත් හිතෙනවා. ඩික් ටිමිගේ හිසට තට්ටු කරමින් කිව්වා. එයත් අපිත් එක්ක ඉන්න එක ගැන මට සතුටුයි. ඔය ගහනු ළමයි ළඟ මොනවා හරි හොඳ අදහස් තියෙනවද? අපි සංඥාවක් දෙමු, ජෝර්ජ් පැවසුවා. ඒක හරියන්නේ නෑ. මෙහි ඉඳන් දෙන සංඥාවක් කාටවත් පේන්නේ නෑ, ඩික් කිව්වා. අපි ඒ ගැන හිතුවා. හොඳයි, වඩදිය බැස්ස ගමන් අපි වෙරළේ ගිනි ගොඩක් ගහමු. ඒක නම් හොඳට පෙනේ, ඈන් කිව්වා. ඩික් සහ ජුලියන් එකිනෙකා දෙස බැලුවා. ඔව්, ජුලියන් කිව්වා. අපි එහෙමනම් කන්දක් උඩ ගිනි ගොඩක් ගහමු. මුරකාරයෝ ඒක දකින්නේ නැති වෙයිද? ඩික් ඇසුවා. අපිට එහෙම කරන්න පුළුවන්, ජුලියන් කිව්වා. ඔව්, අපිට එහෙම කරන්න පුළුවන්. හොඳ අදහසක් ඈන්. ඒත් අපිට හොඳටම බඩගිනි වෙයි. අපිට කන්න මොනවා හරි තියෙනවද? හොඳටම දියවුණු චොකලට් බාර් දෙකක් තියෙනවා. ඇගේ කොට කලිසමේ සාක්කුවට අත දමා බැලුව ජෝර්ජ් පවසුවා. මගේ ළඟ පෙපර්මින්ට් ටිකක් තියෙනවා, ඈන් කිව්වා. ඔය ළමයි දෙන්න ගැන කොහොමද? ඔයා ගාව නිතරම බාලි සීනි තියෙනව නේද ඩික්? ඔයා ගාව නෑ කියලා නම් කියන්න එපා. මගේ ළඟ අලුත්ම පැකට් එකක් තියෙනවා, ඩික් කිව්වා. දැනුත් එකක් තියෙනවා. ඔහු සාක්කුවෙන් පිටතට පැකට් එකක් ගෙන අතමත තබා පෙන්නුවා. ඔවුන් බාලි සීනි කන්නට ඕනා. ටිමිත් එකක් උදුරා ගත්තා. ඔයා නාස්ති කරනවා ටිමි. ඇත්තටම ඔයා නාස්ති කරනවා, ඈන් කිව්වා. ක්‍රැක් ක්‍රැක් ගාලා ගිලිනවා ඔයා. ඇයි අපි බල්ලන්ට පැණි රස කෑම ಜಾති දෙන්නේ නැහැ ටිමි? තවත් ඩික්ගේ සාක්කුව ඉව කරන්න එපා. ටිමි අතුරුදහන් වුණා. ඔහු මුලින්ම ගුහාවක් වටේ ඉව කරන්න පටන් ගත්තා. ඊළඟට ඔහුට දැනුණා හාවෙකුගේ ඉවක්. ඔහු පිට්ටනිය පුරා ඔහුගේ නාසයේ වත්තමින් දිව ගියා. ළමයි අසීරු ගැටලුවක් විසඳමින් සිටි නිසා ඔහුගේ අතුරුදහන් වීම ළමයිට දැනුනේ නෑ. බෝට්ටුවක් නැහැ, ආහාරත් නෑ. කාගෙන්වත් උදව්වක් ලබා ගැනීමට සංඥාවක් දෙන්න විදිහක් නෑ. හරිම කනගාටුදායකයි, ඩික් සිතුවා. එක්වරම නිහඬතාවයේ බිඳිමින් විශාල ශබ්දයක් ඇහුණා. ක්‍රෑක්. හැමදෙනාම උඩ පැන නැගිට්ටා. ඒ වෙඩි හඬක්, ඩික් කිව්වා. මුරකාරයෝ. ඒත් කාටද යාළ වෙඩි තිබ්බේ? ටිමි කොහෙද? කෑගසූ ජෝර්ජ් වටපිට බැලුවා. ටිමි, ඔයා කොහෙද ටිමි? හැමදෙනාගේම හදවත් සීතල වුණා. ටිමි, නැහැ. නාකි ටිමීට වෙඩි වැදුන වෙන්න බෑ. මුරකරුවන් බල්ලාට වෙඩි තැබුව නම් වෙන්න එපා. ජෝර්ජ් හිටියේ උමතු වෙන්න ආසන්නව. ඇය ඩික් සමග කතා කරන විට ඇගේ කම්මුල් දිගේ කඳුළු රූරා වැටුණා. ඩික්, ඒ ටිමි නෙවෙයි. ඒ එයාද? ඕ ටිමි, ඔයා කොහෙද? ටිමි, මගේ ළඟට එන්න. අහගෙන ඉන්න.
විනාඩියක් අහගෙන ඉන්න ජෝර්ජ් ඩික් කිව්වා. ඒ යමෙක් එන හඬ ඇසුණු නිසා මම හිතන්නේ මට ඇහෙනවා ටිමී එනවා. ඒ එයා පඳුරු උඩින් එන සද්ද නෙවෙයිද? යම් සතෙක් එන හඬ මදින් මද ලං වුණා. එකවරම දීප්තිමත් ඈසින් යුතු ටිමීගේ හිස මතුවී පෙනුණා. "ඕ ටිමී පැටියෝ, මම හිතුවා ඔයට වෙඩි වැදුණා කියලා." කෑ ගැස්සූ ජෝර්ජ් ටිමීව වැළඳ ගත්තා. "එයාලා ඔයාට වෙඩි තිබ්බද? ඔයාගේ කොහෙන් හරි වැදුණද?" "මම දන්නවා ඇයි එයාට වෙඩි තිබ්බේ කියලා." ඩික් කිව්වා. "එයාගේ කටේ තියෙන්නේ මොනවද බලන්න. හැම් කෑල්ලක්. ඒක දාන්න. ඔයා හොරෙක්." ටිමී සිටගෙන වලිගය වැනුවා. ඔහුගේ කටේ තිබුණේ හැම් කෑල්ලක්. ඔහු සිටියේ කුසගින්නකින්. ඔහු සිතුවා අනිත් අයටත් එසේම ඇති කියා. ඉතින් ඔහු දඩේමේ ගියේ ඒ නිසා. "ඔයා ඒක කොහෙන්ද ගත්තේ? ඔයා නරක බල්ලෙක්." ජුලියන් කිව්වා. ටිමී හිතුවා මේ විදිහට කියන්න. "මම හාවෙක් පස්සේ ඉව කර ගියා. එතකොට මම ආවා කෑම ටින් ගබඩා කරලා තියෙන තැනකට. ඇරිලා තිබුණු ටින් එකක් ඇතුලේ තමා මේ කෑල්ල තිබුණේ." ඔහු හැම් කෑල්ල ජෝර්ජ්ගේ පාද මත තැබුවා. "එහි සුවඳ ගොඩක් හොඳයි." "ස්තුතියි නාකි ටිමී," ජුලියන් පැවසුවා. "අපි ඒක අරගමු. ඒකේ අයිතිකාරයාව හමු වුණාම අපි මිලක් ගෙවමු." ජුලියන් එයාට වෙඩි වැදිලා. ජෝර්ජ් වෙවුලන සොරෙන් පැවසුවා. "බලන්න, එයාගේ වලිගෙන් ලේ එනවා. කෑල්ලකුත් කැඩිලා." ඔව්." ජුලියන් ටිමීගේ වලිගය පරීක්ෂා කර බලා පැවසුවා. "ඒ මිනිස්සු කරපු දෙයක් ඒ. මම හිතන්නේ හොඳම දේ තමා අපි එයාලව හොයාගෙන ගිහින් අපි මෙහෙ ඉන්නවා කියලා කියන එක. නැත්තම් එයාලා අපිටත් වෙඩි තියයි." "හොඳයි, දැන් යමු. අපි සේරම," ඩික් කිව්වා. "එයාලා හිතන්නේ නැති ටිමී වුර්ගෙක් හරි ඒ වගේ වෙනත් සතෙක් හරි කියලා." අසරණ ටිමී කාටවත්ම බාධා කළේ නැහැ. හැම් කුට්ටියක් සොයාගෙන රැගෙන ඒමට හැකියවීම පිළිබඳව ඔහු සිටියේ ආඩම්බරේ වලිගය වනමින්. මේ දූපතේ හීලෑ සතුන්වත් කුරුල්ලෝවත් දැන් නෑ වගේ ඈන් කිව්වා. "මුරකාරයෝ මේ වගේ වෙඩි තියනකොට එයාලා බය වෙනවා ඇති." "ඔයා හරි," ජුලියන් පැවසුවා. "මට හිතෙන විදිහට මේ මිනිස්සු ගොඩක් කල් ඉඳන් සත්තු ආරක්ෂා කරන්න මෙහෙ හිටපු මුරකාරයෝ නෙවෙයි. අපි දැක්කේ භයානක පෙනුමක් තියෙන මිනිස්සුනේ." "හොඳයි, මොනවද එයාලා දැන් බලා ගන්නව ඇත්තේ?" ජෝර්ජ් ඇහුවා. "මම කැමතියි ඒ ගැන හොයලා බලන්න," ජුලියන් කිව්වා. "මට පුළුවන් දවසක හොරෙන් ගිහින් බලන්න. අඳුර වැටිගෙන එනවා. අපි ආයෙත් එන්නේ නෑ," ඈන් කිව්වා. "මට ඕනේ අපි සේරම පරිස්සමෙන් විල්ෆ්‍රීඩ් එක්ක අපේ ගෙදරට වෙලා ඉන්න. එයා නලාව හොයාගත්තද කියලා මට පුදුමයි. අපි බෝට්ටුව ගත්තේ කොච්චර කාලෙකටද? අපිට ගස් අතරින් ඇවිදගෙන යන්න බැරිද?" ජෝර්ජ් ඇහුවා. "එහෙම නැත්තම් කොහේ හරි බෝට්ටුවක් තියෙනවද කියලා බලන්න යමුද? මෙහෙම ඉඳගෙන කතා කර ඉන්න මට කම්මැලි." "හොඳයි, මොනවා හරි සද්දයක් ඇහුනොත් නාකි ටිමී අපිට දන්වයිනේ." එසේ කිව් ජුලියන් තම දෙපා මත සිටගත්තා. "අපි ඇවිදගෙන යනකොට අපිට පුංචි සද්දයක්වත් ඇහෙයිනේ. ටිමී ඉස්සරහට යමු. අපි මුරකාරයෝ කිට්ටුවට ඇවිත්නම් එයා අපිට අනතුරු අඟවයි." ඔවුන් සියලු දෙනාම සිටගත්තා. ටිමී ඔවුන් දෙස බලා තුවාල වූ වලිගය වැනුවා. "මම ඔයාලව බලා ගන්නම්," ඔහු බබලන දැසින් පැවසුවා. "බය වෙන්න එපා." ඔවුන් ප්‍රවේශමෙන් කොඳුරන ගස් අසලට පැමිණියා. "ෂ්!" හැම දෙනාටම අනතුරු අඟවන්නාක්සේ ඔවුන්ගේ හිස්වලට ඉහළින් කොළ සෙලවුණා. ඉක්මනින්ම ටිමී නැවතුණා. ඒත් පහත් හඬින් ගොරවමින්. ඔවුන් සියලු දෙනාම නතර වී ඇහුම්කම් දෙන්නට උනා. ඔවුන්ට කිසිවක්ම ඇහුනේ නැහැ. ඔවුන් සිටි ගස් ඝන අඳුරින් පිරී තිබුණා. ටිමී ගෙරෙව්වේයි. ඔහුගේ හද ගැස්ම වේගවත් වුණා. රූපය නිහඬවම සිටගෙන අතක් දිගු කර කුමක්දෝ කියමින් සිටියා. එය සෙලවෙන විටම ඔහු බියටපත්ව පියවරක් පසුපසට ගත්තා.
එය අවතාරයක් වූ එවැනි දෙයක්ද. එය දීප්තිමත් සුදු පැහැයෙන් යුතුය. ඔහුගේ පිටුපසින් පැමිණි පිරිසක් එය දුටු ගමන් එතරම් නතර වුණා. ටිමී නැවතත් කෙරෙව්වා. ඒ මොකක්ද? හැමදෙනාම කුතුහලයෙන් බලා සිටියේදී ඈන් බියෙන් වෙවුලුවා. ඇයි ටික්ගේ අත කෙල්ලි එය තදින් අල්ලා ගත්තා. එවිටම ජෝර්ජ් මද සිනාවක් නගන හඬ ඔවුන්ට ඇසුණා. හැමදෙනාම බියට පත්ව සිටියේදී ඇය පමණක් සිනාසීම පුදුමයක්. ඔයාට කොහොමද? ඇය ඇසුවා. මේ වගේ අපූරු ප්‍රතිමාවක් හමුවුණු එකත් සතුටක්. හොඳයි. ප්‍රතිමාවක්. ඒක ප්‍රතිමාවක් විතරයි. එහි පෙනුම ඔවුන් දුටුවේ අවතාරයක් වගේ. හැමදෙනාම සැහැල්ලුවට පත් වුණා. ටිමී ඒ වෙත ගොස් ඉව කරන්න පටන් ගත්තා. වටේටම බලන්න ජුලියන් කිව්වා. කැලේ පුරාම මේ වගේ ප්‍රතිමා ඇති. ඒව ලස්සන නෑ. මම හිතුවේ ඒ ජීවත් වෙන කෙනෙක් කියලා. ළමයිට කැලේ අන්ධකාරය තුල තිබී තවත් එවන් ප්‍රතිමා හමු වුණා. ඔවුන් පුදුමෙන් ඒ දෙස බලමින් යන විට ඔවුන්ට විශාල ගබඩාවක් හමු වුණා. ඔවුන් ඇතුළට එබී බැලුවා. මේ බලන්න ඩික් කිව්වා. දිග ලොකු පෙට්ටි. යකඩ වලින් හැදුවේ ඒව වගේ. මේ දෙකේ මොනවද තියෙන්නේ බලන්න. ඔවුන් සියලු දෙනාම එතනට ආවා. පළමු පෙට්ටියේ තිබුණේ ලී කුඩු වලින් ආවරණය කර තිබූ පිරිමි ළමයෙකුගේ ප්‍රතිමාවක්. ඊළඟ පෙට්ටියත් පිරී තිබුණේ ලී කුඩු වලින්. ඈන් එහි දවටනය ඉවත් කර බැලුවා. පුංචි ගල් සුරංගනාවියෝ ඇය කිව්වා. ලී කුඩු පිස දැමූ විට කුඩා සුන්දර මුහුණක්, කුඩා ඔටුන්නක් සහ කුඩා පියාපත් මතු වුණා. ලස්සනයි. ඇයි මේ ප්‍රතිමා මේ වගේ අසුරලා තියෙන්නේ? ඔයාගේ මොලේ පාවිච්චි කරන්න ඩික් කිව්වා. මේ ප්‍රතිමා හරිම පරණ ඒවා. එයාලා මේ විදිහට අසුරලා තියලා තියෙනවා. බෝට්ටුවකින් හරි නැවකින් හරි යවන්න. කොහාට හරි යවුවම ඔවුන්ට මුදල් ගොඩක් ලැබෙනවා ඇති. ඇමරිකාවට වගේ. මේ වගේ නැත්තේ පරණ මාලිගාවේ ඉඳලා නේද? ජෝර්ජ් විමසුවා. එතන ඉඳන් මේ ගබඩාවට ගේනවා ඇති. ඒත් පොලිසිය මාලිගාව පරීක්ෂා කරනකොට එයාලට මේක හම්බ වුණේ නැත්තේ ඇයි? එයාලා හැම අස්සක් මුල්ලක්ම බලන්න නැතිනේ. ඇයි සමහර ප්‍රතිමා කැලෙන් එළියේ තියෙන්නේ? ඇයි ඒව අසුරලා නැත්තේ? ඒව ගොඩක් ලොකුයි ජුලියන් කිව්වා. ඒ වගේම බරයි. ඒ වගේ ඒවා පොඩි බෝට්ටු වලින් ගෙනියන්න බෑ. ඒත් පොඩි ප්‍රතිමා පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒව ලොකු ඒව තරම් බර නෑ. ඒ වගේ වැස්සට ඉර එළියට හැදුණු පැල්ලමුත් නැහනේ. ඔයා හරි. ඈන් එකඟ වුණා. මම දැක්ක එළියේ තියෙන ලොකු ඒවා කොළ පාට වෙලා. සමහර ඒ වගේ පොඩි පොඩි කෑලිත් කැඩිලා තිබුණා. මම හිතන්නේ අපි මාලිගාව ඇතුළටත් ගිහින් බැලුවොත් හොඳයි. නැති වුණු බෝල ගිහින් දෙනකොට ගෝල්ෆ් සමාජයේ කෙනා කිව්වා මතකද? අපිට කැලේ මැද හිම වගේ සුදු ප්‍රතිමා තියෙනවා කියලා. ඩික් විමසුවා. ඔව්. ඒ අර තිබුණා වගේ ඒවා ජුලියන් කිව්වා. ඒව ඒ තරම් වටින්නේ නෑ. මේ විදිහට ඇතුලේ පරිස්සමට ඔතලා තියලා තියෙන පුංචි ලස්සන ඒවා ගොඩක් වටිනවා ඇති. ඔයා කියන්නේ කවුරු හරි මේවා හුරන්නේ නැති කියලාද? ඈන් ඇසුවා. මම හිතන්නේ අර අපි දැක්ක විශාල මිනිස්සු ජුලියන් පැවසුවා. කාට හරි මේ පොඩි ප්‍රතිමා අවශ්‍ය වෙන්නේ නැති. ඔවුන් ඒවා ගබඩාවට ගෙනත් මේ වගේ අසුරන්නේ නැති. ඊළඟට ඔවුන් ඒවා බෝට්ටුවක හරි නැවක හරි ගෙන යනවා ඇති. බෝට්ටුවකට දාගෙන නැවකට ගෙනියනවා වෙන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ නෑ මුරකාරයෝ මේ වැඩේ පිටිපස්සේ ඇති කියලා. මම හිතන්නේ නෑ. කවුරු හරි මේ පැරණි දේවල් ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවා. එයා දූපතේ පරණ දේවල් ගැන අහලා ඇවිත් ඒව තියෙන තැන බලන්න ඇති. කොහෙද? ජෝර්ජ් ඇසුවා. මාලිගාවද? එතන තමයි මේවා හංගන්න හොඳම තැන. ජුලියන් පවසුවා. අපි දැන් දන්නවා ඇත්තටම පරණ වටින නිදානයක් මෙහි හංගලා තියෙනවා කියලා. ආභරණ අල්ලු, මිට තියෙන කඩු, රත්තරන් වලින් හැදුව ඇඳවල් වගේ දේවල්.
මේ කොඳුරන දූපතේ කොහේ හරි අපට ළඟම තැනක ඒව ඇති ඈන් කිව්වා. ඒත් මම වැඩිපුරම කැමති රත්රන් නැති ඇඳක නිදා ගන්න. හොඳයි. මම හිතන්නේ ඔයාට එහෙම එකක් හමු වෙයි. ඩික් කිව්වා. ටිමි කෙඳිරියක් නගා ජෝෂ්ගේ අත ලෙව කන්නට උනා. ඇයි මොකද? ඇය ඇසුවා. ඔයාට මොනවද ඕනේ? ටිමි. සමහර විට යට බඩගිනි ඇති ඈන් කිව්වා. පිපාසය දැනිලා ඇති. ජුලියන් පැවසුවා. බලන්න එයාගේ දිව එළියට දාගෙන ඉන්න විදිහ. ඔව් ටිමි. ඔයාට පැය ගානකින් වතුර ලැබුණේ නැහැනේ. ජෝර්ජ් කිව්වා. හොඳයි. අපි තිය කඩਿੱත්තක්වත් හොයාගන්න බලමු. එන්න. ඔවුන් ගබඩා කාමරයෙන් පිට වී අලංකාර ප්‍රතිමා සහ ඒ වාගේ සෙවණැලි වලින් මිටි හිරු එළිය තිබෙන ස්ථානයකට පැමිණියා. හැම තැනක්ම වියලියුණු අතර ජුලියන් කනගාටුවටපත් වුණා. අපිටත් ඉක්මනට පිපාසය දැනේ. ඔහු කිව්වා. අපි කොහෙන්ද වතුර හොයාගන්නේ? පයිප්පයක්වත් කොහේ හරි තියෙනවද බලන්න. අපි මාලිගාව ළඟටත් යන්නේක භයානකයි නේද? ජෝර්ජ් ඇසුවා. ඒ කෙසේ හෝ ඇගේ බල්ලාට දියබිඳක් ලබා දෙන බලාපොරොත්තුවෙන්. ඔව් ජුලියන් කලකිරීමෙන් කිව්වා. අපි තුවක්කු තියෙන මිනිස්සු ළඟටවත් යන්න හොඳ නෑ. එයාලා අපිට වෙඩි තියලා දායි. බලන්න මොකක්ද අර රවුමට තියෙන්නේ? පුංචි පොඩි ලිඳක් වගේ නේද? ප්‍රතිමා තබා තිබූ ගබඩාව පිටුපසට අත දික් කළ ඩික් පැවසුවා. ඔවුන් සියලු දෙනාම එතනට දිව ගියා. ලිඳක්, පරණ ලිඳක් ඈන් කෑ ගැහුවා. බලන්න පරණ ලීයක් තියෙනවා. බාල්දියක් එල්ලපෝ. අපිට පුළුවන් බාල්දිය ලිඳට දාලා ටිමීට වතුර අරන් දෙන්න. ටිමී ලිඳ අසල ඉව කරන්නටත් බිම හාරන්නටත් උනා. වතුර ඔහුට බොහෝ සෙයින් අවශ්‍ය වී තිබුණා. හරි ටිමී, අපි බාල්දිය දානවා දැන්, ජෝර්ජ් කිව්වා. ජුලියන් මේ කොක්ක බාල්දියේ හැඬලේ පටලවලා දාන්න. ඔයාට පුළුවන් ද බාල්දිය දාන්න? ජුලියන් උත්සාහ කළා. ඉක්මනින්ම ලනුව ලිස්සා ගොස් බාල්දිය හඬ නගා ලිඳට වැටුණා. ලිඳ මත තිබූ කොක්ක ඒට ළඟා වීමට තරම් ප්‍රමාණවත් උනේ නෑ. බාල්දිය වතුර මත වැටෙන විට හඬක් නැගුණා. ඉවරයි. ජුලියන් පවසන විට ටිමීද කැඳරි ගන්නට උනා. බාල්දිය ලිඳට වැටි ඒට වතුර පිරෙමින් තිබුණා. දැන් ඉතින් වතුරත් නැති වුණා. ජුලියන් කෝපයට පත්ව කිව්වා. ලිඳට බහින්න ඉනිමගක් තියනවද? එහෙම එකක් තියෙනවා නම් මට පුළුවන් බහැලා බාල්දිය ගන්න. ඒත් එවන්නක් තිබුණේ නෑ. ඔවුන් දුකටපත්ව ලිඳ තුලට එපී බලා සිටියා. දැන් අපි මොකද කරන්නේ? ඈන් ඇසුවා. අපිට බාල්දිය උඩට අදින්න පුළුවන්ද? බෑ, අපිට බෑ, ඩික් කිව්වා. ඒත් විනාඩියක් ඉන්න. මට පුළුවන්ද බහැලා ලනුව අල්ලගෙන බාල්දිය වතුරෙන් පුරව ගන්න. ලේසියෙන්ම උඩට එන්නත් පුළුවන්. ඒත් ජෝර්ජුයි ජුලියනුයි ලිඳේ ලීය අල්ලගෙන මාව උඩට අදින්න ඕනේ. හරි, එහෙමනම් ඔයා යන්න, ජුලියන් පැවසුවා. මේ ලනුව ශක්තිමත් එකක්. ඒක කැඩෙන එකක් නෑ. ඔයා බාල්දිය ගත්ත ගමන් අපි ඔයාව අදින්නම්. පිරිමි ළමයා ලින් බිත්තියේ පැත්තකින් ලනුව වෙත ළඟා වුණා. ඔහු එය අල්ලාගෙන මොහොතකින් අඳුරු සිදුරක් බඳු පත්ලේ ජලයේ ඇති ලිඳ තුලට පැන්නා. ඔහු පහළට වැටුණා. පත්ලට පැමිණි පසු ඔහු බාල්දියේ හැඬලෙන් අල්ලාගෙන බාල්දියට වතුර පුරවා ගත්තා. අයිස් වගේ සීතල වතුරවල පහස ඔහුට දැනුණා. සේරම හරි, මාව උඩට අදින්න. ඔහු කෑ ගැහුවා. ඔහුගේ කටහඬ ලිඳේ බිත්තිවල වැදී ඉහළට ආවේ දෝංකාර දෙමින්. ඩික්ගේ බර නිසාම ජුලියන්ටයි ජෝර්ජ්ටයි ඔහු ඉහළට ඇදීම අසීරු වුණා. ඒ නිසාම ඔහු ඉහළට නැගී ආවේ හෙමින්. ඩික් මදින් මද ඉහළට ආවා. ඔහු හිටියේ කතා කරගන්නට නොහැකි තරමට වෙහෙසට පත්ව. ඩික්ගේ හිස යන්තමින් ඉහළට දිස්වන්නට වූ වහාම ඔවුන් ඔහුගේ අතින් බාල්දිය ගත්තා. ටිමි බුරමින් ඒ වෙත ආවා.
මාව බාගෙට ඇදලා නවත්තන්න කියනවා ඇහුනේ නැද්ද ඔයාලට? ලනුවේ එල්ලී සිටිමින්ම ඩික් චෝදනා කළා. හැන්ඩලේ අදින්න එපා කිව්වම ඇත්තා. තව විනාඩියක් මෙහෙම එල්ලිලා ඉන්න තිබුණේ. මොකක්ද ප්‍රශ්නේ? ජුලියන් පුදුමයටපත් වැසුවා. ඇයි ඔයා අපිට කෑ ගහන්නේ? ඔයා කියන දේ අපිට කරන්න බෑ. ඩික් ලිඳේ ගැට්ටේ එල්ලි පිටතට පැන ලිඳේ පඩිය මත හිඳගත්තා. මම ඔයාලට කෑ ගැහුවේ මම දැක්ක දෙයක් ගැන පෙන්වන්න ලිඳ ඇතුලේදී. ඔහු පැවසුවා. මට ඕනි උනේ අදින එක නවත්තන්න කියන්න. ඒක හොඳට බලා ගන්න. මොනව ගැනද ඔයා කියන්නේ? ජුලියන් විමසුවා. මම හරියටම දන්නේ නෑ. මට පෙනුනේ ඒක පොඩි දොරක් වගේ, යකඩ දොරක් වගේ. ඩික් කිව්වා. හේ, ටිමීට වතුර ගොඩක් බොන්න දෙන්න එපා. එයා අසනීප වෙයි. අපි ආයෙත් බාල්දිය අයින් කරමු. ඔයා දැක්කේ මොනවද කියලා කියන්න. ජෝර්ජ් ඇසුවා. ඔයා දොරක් දැක්කේ කොච්චර විතර ගැඹුරට ගියාමද? මම කියන්නම්. ඩික් කිව්වා. බලන්න බාල්දිය නැති වුණු එක ගැන ටිමී දුකෙන් ඉන්නේ. ආයෙත් ඒක ලිඳට දාලා වතුර එකක් පුරව ගමු. මමත් ලනුව දිගේ එල්ලිලා ආපහු පහලට යන්නම්. ඒත් මම එනකොට නවත්තන්න කියලා මම කෑ ගහනකොටම අදින එක නතර කරන්න ඕනේ. මෙන්න බාල්දිය කොක්කට දැම්මා. ජුලියන් පැවසුවා. මම නම් පරිස්සමින් මේ වතාවේ අදින්නේ නැහැ. හරිද? නැවතත් ටික බාල්දිය පහලට දැම්මා. බාල්දිය වතුර මතට වැටි වතුර පිරුණා. ඉන්පසු ඩික් ඉහළට එනතුරු ජුලියන් සහ ජෝර්ජ් එය අදින්නට උනා. ඉක්මනින්ම ඔවුන්ට ඇසුණා නවත්තන්න කියලා කෑ ගහන ශබ්දය. එවිටම ඔවුන් එය නතර කළා. ඔවුන්ට දක්නට ලැබුණා ඩික් ලිඳේ බිත්තියේ යමක් ඇඟිලි වලින් අල්ලා අදින අන්දම. ඉන්පසු ඔහු නැවතත් කෑ ගැහුවා. හරි, උඩට අදින්න. ඔවුන් ඔහුව ඉහළට ඇදගත්තා. ඔහු ලනුව දිගේ ඉහළට පැමිණ ලිඳේ පඩිය මත හිඳගත්තා. ඔව්, ඒක ලිඳේ බිත්තියේ තියෙන දොරක්. ඒකේ පැත්තකින් ඇන වගේක් තියෙනවා. ඒත් ඒවා මගේ ඇඟිලි වලට තද වැඩි. මම මගේ පිහිය අරගෙන ගියා නම් ඒක කරන්න තිබුණා. ලිඳ ඇතුලේ දොරක්. ඒකෙන් යන්නේ කොහෙටද? පුදුමයටපත් වූ ජුලියන් විමසුවා. අපිට ගිහින් තමා බලන්න වෙන්නේ. ඩික් තමා ගැනම සතුටටපත් වෙමින් සිනාවක් නැගුවා. කවුද හිතන්නේ ලිඳක බිත්තියක දොරක් තියෙනවා කියලා? ඒත් ඒක මොකටද? හරිම කපටි අපිරහස් දෙයක්. මම තව පාරක් පහලට ගිහින් ඒ දොර අරින්න පුළුවන්ද බලන්නම්. ඔව්, කරන්න ඩික්, කරන්න. ජෝර්ජ් කිව්වා. ඔයා යන්නේ නැත්තම් මම යන්නම්. ලනුව අල්ලගන්න. මම ආපහු යන්නම්. ඩික් කිව්වා. ඉන්පසු ඔහු ටිමීව පුදුමයටපත් කරමින් ආපහු පහලට ගියා. අනිත් අය පහලට එද්දී බලාගෙන සිටියා. ඩික්ට දොර විවෘත කරගන්නට පුළුවන් වුණාද? ඒ පිටුපස තිබී ඔහු සොයාගත්තේ මොනවද? ඉක්මනට, ඩික් ඉක්මනට. හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ ඔබ එනකම්. ඉක්මනින්ම ඩික් නවත්තන්නේයි කෑ ගසන ශබ්දය ඇසුණා. ජුලියන් සහ ජෝර්ජ් වහාම ලනුව යැවීම නතර කළා. ඩික් දොරේ ඉදිරිපස එල්ලෙමින් සිටියා. ඔහු ඒ වටේ සොලවමින් රවුමට නිරීක්ෂණය කළා. ඒට අගුලක් තිබුණේ නෑ. එහෙත් එහි එක් පැත්තක ඇන වගේක් තිබුණා. ඔහු ඇනවලින් අල්ලා අදින්නට උත්සාහ කළ අතර ඉක්මනින්ම ඇන ගැලවි ලිඳ තුලට වැටුණා. දොර තිබූ තැන හොඳටම මලකට බැඳී තිබුණා. ඇන තිබුණු නිසා දොර ඉක්මනින්ම බුරුල් වුණා. ඩික්කේ වටේ ඔහුගේ දෑතයව ඉක්මනින්ම එය තල්ලු කළා. මලකට තැවරී ඔහුගේ දෑත දුඹුරු පාටට හැරුණා. දොරේ ඉහළට වන්නට කුඩා සරණේරුවක් තිබෙන අන්දම ඔහුට දක්නට ලැබුණා. දොර හොඳින්ම බුරුල් වී තිබුණා. ඔහු දොරේ දාරය දිගේ පිහිය යවා මලකඩ සියල්ලම ඉවත් කළා. ඉන්පසු ඔහු ඔහුගේ ශක්තිමත් පිහිතලය දොරේ කෙළවර සහ ලිඳේ බිත්තිය අතරට තබා දොර විවෘත කරන්නට උත්සාහ කළා. එය විවෘත වුණේ හිමිහිට ගෙරවුම් හඬක් නගමින්. එහි උස සෙන්ටිමීටර් 50ක් පමණ වූ අතර එය පුළුල් වුණේ නැහැ.
ඩික් එය පිටුපසට ඇද අසීරුවෙන් සිදුර තුලට එබී බැලුවා. ඔහුට කිසිවක්ම දකින්න ලැබුණේ නෑ. අන්ධකාරයේ සෑම තැනකම පිරී තිබුණා. ඔහු සාක්කුවට අත දමා විදුලි පන්දම තිබේදැයි බැලුවා. ඔහු වෙවුලෙන අතකින් විදුලි පන්දම් ආලෝකය කුඩා දොර වෙත යොමු කළා. ඔහුට මොන වගේ දෙයක් දකින්නට ලැබේවිද? ඔහුගේ විදුලි පන්දම කුඩා එකක්. ඒ නිසාම එහි වැඩි ආලෝකයක් තිබුණේ නෑ. ආලෝකය පළමුවෙන්ම ගැටුනේ දිලිසෙන දෑත් වලින් යුතු මුහුණකට. කම්පණයටපත් ඩික් ලිඳට වැටෙන්නට ගියා. එම දැස ඔහු දෙස රවාගෙන හිටියා. වහාම ඔහු විදුලි පන්දම් එළිය වෙනත් තැනකට යොමු කළා. ඔහුට දක්නට ලැබුණේ තවත් මුහුණක්. මුහුණු ගොඩක්. ඩික් සිතුවා. කහපාට ඒවා. කහපාට. ඒ මුහුණු හදලා ඇත්තේ රත්තරන් වලින්. වෙවුලෙන දෑතින් යුතුව ඔහු නැවතත් විදුලි පන්දම් එළිය ඒ වෙත යොමු කළා. කහපාට මුහුණු වලට කහපාටින්ම සිරුරුත් තිබුණා. ඒ වගේ දැස් දැඩි ලෙස බබළුණා. මට විශ්වාසයි. මට ඇත්තටම විශ්වාසයි. මම හොයාගත්තේ රත්තරන් ප්‍රතිමා හංගලා තියෙන තැන. ඩික් සිතුවා. ඇස් දිලිසෙන්නේ මැණික් වලින් හදලා නිසා වෙන්න ඇති. ඒ සේරම මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ නිසයි මම බය වුණේ. ඒවා මෙතන තියෙන්නේ ඇයි? ඩික්, මොනවද ඔයා දැක්කේ? අපිට කියන්න. ජුලියන් ලිඳ තුලට එබී බලා කෑ ගැහුවා. මාව උඩට අදින්න. ඩික් පෙරලා කෑ ගැහුවා. මම ඔයාලට කියන්නේ මාව උඩට අදින්න කියලා. විනාඩියක් ගතවන්නට පෙර ඔහු අනිත් අය අසලට වී ඔහු දුටු දිලිසෙන දැස් සහිත රත්රන් ප්‍රතිමා පිළිබඳව පවසමින් සිටියා. ඒ දොරෙන් එහා තැනක තමයි නිදානේ හංගලා තියෙන්නේ. ඉස්සෙල්ලම මම දැක්කේ රත්රන් ප්‍රතිමා මට රවාගෙන ඉන්නවා වගේ. කහපාට මුහුණු වල ඇස් බිලියනයක් විතර. ඒවා රත්රන් මුහුණු. ඇත්තටම රත්තරන්. ඒවා මට කොහෙත්ම කැමති නැහැ වගේ. මට රවාගෙන හිටියේ. ඒවා ඇයි පොළව යට හංගලා තිබුණේ? එතනට එන තවත් පාරක් තියෙන්න ඕනේ. අසන්නට ලැබුණු දෙයින් සතුටටපත් ජුලියන් කිව්වා. ඒක රහසිගත ලින්දොරක්. ප්‍රතිමා ඒක ඇතුළට දාන්න පුළුවන් කියලා හිතන්න බෑ. අපි සේරම ඒ දොර ළඟට ගිහින් බලමු. ජෝර්ජ් පවසුවා. මට ඒක විශ්වාස කරන්න බෑ. මම හිතන්නේ ඒක හීනයක් කියලා. ඉක්මනට මාව පහළට යවන්න. ඔවුන් එකිනෙකා බැගින් ලනුව දිගේ පහළට ගොස් දොර බලා ආවා. ඈන් ආපසු උඩට ආවේ හොඳටම බය වෙලා. ප්‍රතිමා නිහඬවම ඇය දෙස බලා සිටින ආකාරය ඇයව බියටපත් කර තිබුණා. මම දන්නවා ඒව ඇත්තටම මගේ දිහා බලාගෙන නැහැ කියලා. එයාලගේ ඇස් දිලිසෙනවා. ඇය පැවසුවා. ඒත් හරියටම එයාලා මාත් එක්ක කතා කරන්න හැදුවා වගේ. හොඳයි. ආයෙත් අපි දොර ළඟට ගිහින් හොඳට බලන්න ඕනේ ප්‍රතිමා තියෙන තැන. ජුලියන් කීවා. ඒවා පිටතට ගන්න තැනක් තියෙන්න ඕනේ. ඒ කාමරයේ අනිත් කෙළවර තියෙන දොරකින් ඒවා පිටතට ගන්නවා ඇති. මොනතරම් රහසිගත තැනක්ද? පොලිසියට ප්‍රතිමාවත් වෙන නිදානයක්වත් හොයාගන්න නොලැබුණු එක ගැන පුදුමයක් නෑ. අපිට පුළුවන් වෙයි ආභරණ ඇල්ලු මිටවල් තියෙන රත්රන් කඩු හොයාගන්න. ඈන් පැවසුවා. ඒ වගේම රත්තරන් ඇඳවල්. ඇය එක්වරම පවසමින් සිටි දෙය නතර කළා. ඒ වුන් පිටුපසින් විශාල ශබ්දයක් ඇසෙන්නට වූ නිසා තිමි ඔහුගේ හිස ඔසවාගෙන බුරමින් හිටියා. මොකක්ද ප්‍රශ්නේ? ජෝර්ජ් කේන්දිරිවා. ඔයා හදන්නේ මුරකාරීන්ව මෙතනට ගෙන්න ගන්න. මෝඩයා, නවත්තන්න ඕක. ටිමී කෙරවීම සහ බිරීම නතර කළා. ඉන්පසු ඔහු වලිගය වනමින් සතුටින් කැලේ දෙසට දිව ගියා. එයා යන්නේ කාව හරි හමු වෙන්නද? ජෝර්ජ් පුදුමයටපත් වැසුවා. එයාගේ වලිගය දිහා බලන්න. එයා දන්න කවුරු හරි වෙන්න ඕනේ. අනිත් අයත් ටිමී පසුපස ගියා. ඔහු ගියේ ඔවුන්ගේ නැති වුණු බෝට්ටුව නවතා තිබුණු තැනට. මේ මොහොතේ එම ස්ථානයේ තවත් බෝට්ටුවක් නවතා තිබුණා. ඒ කුඩා බෝට්ටුවක්. එතන හිටියේ විල්ෆ්‍රීඩ්. මොන පුදුමයක්ද මේ?
විල්ෆ්‍රිඩ් ඔයා කොහොමද මෙහාට ආවේ? ඔයා බෝට්ටුවක් කුලියට ගත්තද? ඔයා ආවේ අපිව හොයාගෙනද? විල්ෆ්‍රිඩ් පුදුමයට සහ සතුටට පත්ව ඔහු දෙස බලා සිටින්නන්ගේ මුහුණු දෙස බැලුවා. ටිමි ඔහුව ලෙව කමින් සිටියත් මේ අවස්ථාවේ ජෝර්ජ් එය ගණන් ගත්තේ නැහැ. හොඳයි, ඔහු කිව්වා. ඔයාලා පහු ආවේ නැති වුණාම මම හිතුවා කොතන හරි වැරදීමක් වෙලා කියලා. බෝට්ටු ළමයා මට කිව්වා ඔයාලා එයාගෙන් අරගෙන ගිය බෝට්ටුව දූපත කිට්ටුවම පාවෙවි තිබිලා හමු වුණා කියලා. මම හිතුවා ඔයාලට කරදරයක් වෙන්න ඇති කියලා. ඔහු කිව්වා ඔයාලා දූපතේ කොටු වෙලා ඇති කියලා මම හිතුවා. ඒ නිසාම මම බෝට්ටුවක් අරගෙන ආවොත් ඔයාලා මාව දැකලා සතුටු වෙයි කියලාත් මම හිතුවා. ඈන් සතුටින් පිරිමි ළමයාව වැළඳගත්තා. දැන් අපිට අපහු යන්න පුළුවන්, ඇය කිව්වා. ඒත් මේ වෙලාවේ අපිට යන්න උවමනා නැහැ, ඩික් කිව්වා. අපි පරීක්ෂණයක් පටන් ගත්තා විල්ෆ්‍රිඩ්. මම කැමතියි ඔයත් ඒක බෙදා ගන්නවා නම්. මොනවද ඔයාගේ සාක්කුවේ තියෙන්නේ? මට පේනවා මොනවා හරි දෙක ඔලුවක්. ඕ, ඉත්තෑ පටියෙක්. එසේ කියූ විල්ෆ්‍රිඩ් ප්‍රවේශමෙන් ඌව පිටතට ගත්තා. මම එන ගමන් මට හමු වුණේ. මට හිතෙන්නේ දවසක් හරි දෙකක් හරි මම යාව තියාගෙන හිටියා. ඔහු නැවතත් තම සාක්කුවට දමා ගත්තා. ඒත් දැන් මට කියන්න මොනවද ඔයාලා හොයාගත්තේ කියලා. නැති වුණු නිදානේ හැම නෙවෙයි නේද? ඔව්, ඈන් කිව්වා. මාලිගාව ළඟ තියෙන ලිඳ පතුලේ තිබිලා ඒවා අපිට හමු වුණා. ඒවා කවුරු හරි ලිඳ ඇතුළට දාලාද? විල්ෆ්‍රිඩ් පුදුමයට පත්ව විමසුවා. නැහැ. ඩික් ඔහුට ලිඳ තුල බිත්තියක තිබුණු රහස්තොර පිළිබඳ කතාව පැවසුවා. විල්ෆ්‍රිඩ්ගේ දැස විශාල වුණා. මම ආවේක ගැන මට සතුටුයි, ඔහු කිව්වා. මම දන්නවා ඇත්තටම ඔයාලට මාව ඕනේ නෑ. ඒ වගේම මම දන්නවා ජෝර්ජ් ගැන සතුටු වෙන්නේ නැහැ ටිමී නිසා. එයා මගේ වටේ කැරකෙනවට මට කරන්න දෙයක් නෑ. මම එයාව පැත්තකට තල්ලු කරොත් එයාට දුක හිතෙයි. ඒ මොහොතේ ටිමී ඔහුගේ බෝලය නාසයෙන් තල්ලු කරගෙන ආවා. ඔහුට අවශ්‍ය වුණේ විල්ෆ්‍රිඩ් ලවා බෝලය Taman වෙත දමා ගන්නට. ඒත් විල්ෆ්‍රිඩ් බෝලයට අවධානයක් යොමු කළේ නැහැ. ඔහු මුදු ලෙස ටිමීගේ හිසට තට්ටුවක් දමා දිගටම කතාව කරගෙන ගියා. ඔයාලා කුලියට ගත්ත බෝට්ටුව මුහුදේදී නැති වුණු එක ගැන බෝට්ටු ළමයා අසතුටින් හිටියේ. ඔහු කිව්වා ඔයාලා ඒක සතියකට කුලියට ගත්තේ කියලා. ඒක හිස්ව තිබිලා හමු වෙලා එයාගේ නෑදෑයෙක් අරගෙන ආවා. කිසිම හානියක් ඒකට වෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ යාව මට දකින්න තිබුණා නම් හොඳයි, ජුලියන් කිව්වා. මම ඒකේ කුලිය ගෙවලා තිබුණේ නෑ. ඒත් එයා දැනගෙන හිටියා මම ඒක පසුව ගෙනත් ඒ කියලා. මුහුදෙන් ගොඩට ගෙනාව බෝට්ටුවත් ආපහු මුහුදට අතුරුදහන් වෙනවා කියලා මම දන්නේ මෙහි ආවට පස්සේ. ඔයා හදන්නේ මාව සෙල්ලමකට ගන්න, විල්ෆ්‍රිඩ් සිනාසෙමි ටිමීට කිව්වා. ඔහු වෙත බෝලය දැමීමෙන් වෙහෙසටපත් වූ ටිමි ජෝර්ජ් වෙත ගියා. ඇය බෝලයගෙන ඉහළට විසිකලා අතර ටිමී වහා පැන එය අල්ලා ගත්තා. ඉන්පසු ඔහු ඉතා ඉක්මනින්ම භයානක කේන්දරියක් නගමින් බිම පෙරලෙන්නට උනා. මොකක්ද ප්‍රශ්නේ ටිමී? එසේ කෑගසූ ජෝර්ජ් ඔහු වෙත දිව ගියා. විල්ෆ්‍රිඩ්ද ඒ පසුපස දිව්වා. බල්ලාගේ හුස්ම හිර වී තිබුණු අතර ඔහුගේ දැස එළියට පනින්නට ආසන්න වී තිබුණා. බෝලයාගේ උගුර හිර වෙන්න ඇති. විල්ෆ්‍රිඩ් කෑ ගැහුවා. මම දැනගෙන හිටියා ඒක වෙනවා කියලා. මම කිව්වනේ ඔයාට ඒක. කහින්න ටිමී, කහින්න. දුප්පතා, කහින්න ටිමී. හුස්ම හිර වී දඟලන බල්ලා අස්සලම සිටි පිරිමි ළමයා බියෙන් කෑ ගැසූ අතර ජෝර්ජ්ද සිටියේ අධික ලෙස බියපත්වයි. හුස්ම හිර වී දඟලන ටිමීගේ දැස බියෙන් විසල් වී තිබුණා. ඔහු උත්සාහ කළේ උගුරේ සිර වී ඇති බෝලය පිටතට දමන්නට. එයා හුස්ම හිර වෙලා මැරෙයි. විල්ෆ්‍රිඩ් කෑ ගැහුවා. ජුලියන් එයාගේ කට ඇරලා අල්ලගන්න.
මම බලන්නම් බෝලේ එළියට ගන්න. ඉක්මනට. ටිමී තුර්වල ලෙස ගොරවන්නට ඕ නිසා ඔහුගේ මුව පුළුල්ව විවර කර ගැනීම පහසු වුණා. විල්ෆ්‍රීඩ් බල්ලාගේ උගුරේ බෝලය තිබේදැයි බැලුවා. බෝලය මැද සිදුරක් තිබුණා. ඔහු ඔහුගේ කුඩා අත බල්ලාගේ විශාල මුව තුලට දමා බෝලේ සිදුර තුලට ඇඟිල්ලක් දැම්මා. විල්ෆ්‍රීඩ් එය සෙමින් පිටතට අදින්නට උනා. ඇඟිල්ල බෝලය තුල සිරවී තිබූ නිසා බෝලය ටිකෙන් ටික පිටතට ආවා. ටිමී යලිත් ප්‍රාශ්වාස කරන්නට ගත්තා. ජෝර්ජ් ඔහුගේ හිස අතගාමින් හඬා වැටුණා. ආයෙත් නම් මම ඔයාට බෝල දෙන්නේ නෑ. දෙන්නේ නැහැමයි. ඇය කිව්වා. ඔයා වගේ ලොකු බල්ලෙකුට ඒක පොඩි වැඩේ. ඕ ටිමී මට හරිම දුකයි. ටිමී ඔයා හොඳින්ද? විල්ෆ්‍රීඩ් දිවගොස් වතුර බාල්දියක් ගෙනාවා. ඔහු වතුර දෝතටගෙන බල්ලාගේ මුව තුලට දැම්මා. ටිමී වතුර බිව්වා. ඔහුගේ උගුරේ තිබූ අපහසුතාවය සීතල වතුර වලින් මඟ හැරුණා. ජෝර්ජ් සිටියේ සුදුමැලි වෙලා. විල්ෆ්‍රීඩ් ටිමීගේ මුව තුලට අත දමා බෝලේ පිටතට නොගත්තා නම් ටිමී මිය යන්නට ඉඩ තිබුණා. ස්තුතියි විල්ෆ්‍රීඩ් අය කිව්වා. ඔයා හරිම දක්ෂයි. ඒ බෝලේ සිදුරක් තිබුණට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ටිමීගේ ගෙල වටා දෑත යවමින් විල්ෆ්‍රීඩ් පැවසුවා. බල්ලා ඔහුව ලෙව කෑවා. ඉන්පසු ජෝර්ජ් වෙත හැරි ඇයවත් ලෙව කෑවා. එයා කියන්නේ එයා දැන් අපි දෙන්නගෙම කියලා. ජෝර්ජ් කිව්වා. මම එයාව ඔයත් එක්ක බෙදා ගන්නවා. ඔයානේ එයාගේ ජීවිතේ බේරුවේ. ස්තුතියි විල්ෆ්‍රීඩ් කිව්වා. මම එයාට ගොඩක් ආදරේ. එයා තමා මම දන්න හොඳම බල්ලා. මට ආයෙත් බඩගිනී වගේ ජෝර්ජ් පැවසුවා. අපි හැම් ටික සේරම කෑවා නේද? මම නාකි ටිමීටත් ටිකක් දුන්නා. බාලි සීනි තව තියෙනවද ඩික්? අපි දෙකක් කෑවනේ 10ක් තියෙනවා. ඩික් ගණන් කරමින්ම පැවසුවා. කනගාටුයි ටිමී. ඔයාට මේ වෙලාවේ ගොඩක් දෙන්න විදිහක් නෑ. හැමෝටම දෙක ගානේ. අපි 5 දෙනෙක් ඉන්නවනේ දැන්. ඔව් මට ඔයාලට කියන්න අමතක වුණා. විල්ෆ්‍රීඩ් බාලි සීනි එකක් ගනිමින් කිව්වා. මම ගෙනාව කෑම ටිකක් බෝට්ටුවේ තියෙනවා. මම හිතුවා ඔයාලා මොකුත්ම ගෙනත් නැති නිසා ඉක්මනට බඩගිනි වෙයි කියලා. ඔයා නම් පුදුම මිනිස්සෙක් විල්ෆ්‍රීඩ්. ජුලියන් විශ්මයට පත්ව කිව්වා. ඔයා මොනවද ගෙනාවේ? ඇවිත් බලන්න. එසේ කිව් විල්ෆ්‍රීඩ් ඕන්ව බෝට්ටුව අසලට රැගෙන ගියා. ටිමී පිරිමි ළමයා අසලින්ම ඇවිදගෙන ගියා. බෝට්ටුව තින් විශාල පාන් සහ බටර් වලින් පිරී තිබුණා. ඕ නියමයි. ඈන් සතුටට පත්ව පැවසුවා. ඒත් කොහොමද ඔයා ඔය සේරම ගෙදර ඉඳන් බෝට්ටුවට ගෙනාවේ? මේ බලන්න විල්ෆ්‍රීඩ් පිඟන් හැඳි එහෙමත් ගෙනල්ලා. මම සේරම ගෝණියකට දාගෙන කරේ තියාගෙන අරගෙන ආවා. අනිත් අයව විශ්මයට පත් කිරීමට ලැබීම ගැන සතුටටපත් වූ විල්ෆ්‍රීඩ් කිව්වා. ටින් ටික සේරම කන්දේ ඉඳන් පහළට පෙරළුවා. හැමදිනාටම සිනා නැගුණේ කන්ද ඉහළ සිට පහළට ටින් ගොඩක් රෝල් වී එන ආකාරය මතක් වීමෙන් ඇන් විල්ෆ්‍රීඩ්ව වැළඳගත්තා. ඔයා හරිම හොඳයි. විල්ෆ්‍රීඩ්ට උණුසුම් මයුරින් ඇය පැවසුවා. ටිමී බෝට්ටුවට පැන පාන් ඉව කරන්නට උනා. ඉන්පසු ඔහු ආපසු හැරී බිරුවේ. මෙතන මට මොනවද තියෙන්නේ අසන්නට මෙන්. විල්ෆ්‍රීඩ් එය වටහා ගත්තා. ඔව් ටිමී ඔහු කිව්වා. මම ඔයාටත් බල්ලන්ට දෙන විශේෂ මස් ටින් එකක් ගෙනාවා. මෙන්න ඒක ලොකු ටින් එකක්. ටිමී සතුටට පත්ව බිරුවා. ඔහු විල්ෆ්‍රීඩ් මත අත් තැබුවේ එන්න දැම්මම ඒක ඇරලා දෙන්න මට බඩගිනී කියන්නක් මෙන්. කවුරු හරි ළඟ ටින් කතුරක් තියෙනවද? ජෝර්ජ් ඇසුවා. එහෙම නැත්තම් ටින් අරගන්න විදිහක් නෑ. ඔව් මම ඒ ගැන හිතුවේ නෑ. විල්ෆ්‍රීඩ් පැවසුවා. මොනතරම් මෝඩයෙක්ද මං. ඒකට කමක් නෑ. මගේ සාක්කු පිහියෙන් ටින් අරගමු දැනට. කුඩා නමන පිහියක් රැගෙන ඩික් කිව්වා. මම මේක පාවිච්චි කරලා නම් නෑ. ඒත් කරලා බලමු. ටින් එක අල්ල ගන්න විල්ෆ්‍රීඩ්. විල්ෆ්‍රීඩ්
බලු මස් ටින් එක තදින් අල්ලා ගත්තා. හැමදෙනාම ඒ දෙස බලා සිටි අතර ඩික් ඔහුගේ පිහියේ ඇති උපකරණයක් පිටතටගෙන ටින් එකේ මතු පිටට ඇන්නා. එය සාර්ථක වුණා. මම ඒක පාවිච්චි කළ පළවෙනි වතාව මේක. එසේ කියූ ඩික් තලය ටින් එකේ පියන වටා රවුමට ගෙන ගියා. මිනිස්සු මේ වගේ පිහියා හදන්න හිතුව එක ගැන ස්තුති කරන්න ඕනේ. ටිමි සේරම එකවර කිලලා දායිද? ජෝර්ජ් විමසුවා. එයාගේ උගුර තවමත් රිදෙනවා ඇතේ. "ඕ, ටිමි ටික ටික කයි," ජුලියන් පැවසුවා. "මම දන්න විදිහට නම් ටින් එකෙන් භාගයක් එකවර කෑවත් එයාගේ උගුරේ රැඳෙන්නේ නැහැ." ජුලියන් නිවැරදි. ඉක්මනින්ම ඩික්ට තුන්වෙනි මස් කුට්ටියත් ඔහුගේ පිහියෙන් පිටතටගෙන පැතලි ගලක් මත තබන්නට සිදු වුණා. ටිමි එය කිල දැම්මා. "දැන් නම් ඔයාගේ උගුර හොඳයි වගේ ටිමි," ඈන් ඔහුට තට්ටුවක් දමමින් කිව්වා. "ආදරණීය ටිමි, ආයෙත් නම් හුස්ම හිර කරගන්න එපා. මට ඒක බලාගෙන ඉන්න බෑ. දැන් අපේ කෑම කමු," ජෝර්ජ් කිව්වා. "අපේ ගොඩක් ටින් අරිමු. අපට ඕන වෙලාවක විල්ෆ්‍රිඩ්ගේ බෝට්ටුව අරගෙන ප්‍රධාන දූපතට යන්න පුළුවන් නිසා අපි ලෝභ වෙන්න අවශ්‍ය නැහැ." ඉක්මනින්ම වුන් ටූනා මාළු ටින් එකක්, පළතුරු ටින් දෙකක් සහ විශාල තැඹූ බෝංචි ටින් එකක් අවසන් කළා. ඔවුන් විශාල පාන් ගෙඩියක්ද කෑලි 6කට කපා එක බැගින් ආහාරයට ගත් පසු ගුහාවක් වෙත ගොස් වාඩි වුණා. "මගේ ජීවිතේටම ගත්ත හොඳම ආහාර වේල," ඩික් කිව්වා. "රසවත් කෑම, නැවුම් වාතය, රැළ නංවන මුහුද, ඉර පායලා. මගේ යාළුවෝ සේරම මගේ ළඟ ඉන්නවා." "බව්," ඩික් වෙලව කන අතර ටිමි බිරුවා. "එයා කියන්නේ එයා ඔයාට එකඟ වෙන්නේ නැහැ කියලා," ඈන් සිනාසෙමින් කිව්වා. "ඉර බැහැලා යනවා," ජෝර්ජ් පැවසුවා. "අපි මොනවද දැන් කරන්නේ? විල්ෆ්‍රිඩ්ගේ බෝට්ටුවෙන් ආපහු ප්‍රධාන දූපතට යනවද? නැත්නම් රෑ මෙහෙ ඉන්නවද?" "මෙහෙ ඉන්නවා," ජුලියන් පැවසුවා. "කවුරුත්ම දන්නේ නැහැ අපි මෙහෙ ඉන්නවා කියලා. මට ඕනි අද රෑට රවුමක් ඇවිදලා බලන්න අර මිනිස්සුන්ට හොරෙන්. මට මෙහෙ වෙන දේවල් හරිම ප්‍රහේලිකාවක්. අපි දැක්ක අසුරලා තියෙන ප්‍රතිමා එයාලා කොහාටද ගෙනියන්නේ? ඒකේ තේරුම විශාල නැවක්. ඒව ගෙනියන්න මෙහාට එනවා කියන එක. මම කැමතියි දැනගන්න අපි දැක්ක තුවක්කු තියෙන මිනිස්සු දෙන්නට අමතරව තව කී දෙනෙක් මෙහෙ ඉන්නවද කියලා. ඒ මිනිස්සුද ඒ දේවල් හොයාගෙන ගුහාව ඇතුලේ හංගන්නේ කියලා. ඒක දැනගත්තම අපිට පුළුවන් ආපහු ගිහින් ඒ ගැන පොලිසියට දැනුම් දෙන්න. විල්ෆ්‍රිඩ්ට බැරිද ගැහණු ළමයි දෙන්නව ප්‍රධාන දූපතට ගිහිල්ලා දාලා බෝට්ටුව අරගෙන ආපහු එන්න," ඩික් ඇසුවා. "අපි යාළුව අවදානමකට ලක් කරන එක සුදුසු නෑ." ජුලියන් පිළිතුරු දීමට පෙර ජෝර්ජ් ඉක්මනින්ම කතා කළා. "අපිත් මෙහෙ ඉන්නවා. ඈන්ට යන්න ඕනි නම් ඈන්ට පුළුවන් යන්න. ඒ ටිමි මමයි පිරිමි ළමයි දෙන්නත් එක්ක මෙහෙ ඉන්නවා. ඉතින් ඒක එහෙමමයි. සේරම හරි, සේරම හරි. කෑ ගහන්න ඕනි නෑ." ඩික් තම දෑතින් දෙසවන වසා ගනිමින් කිව්වා. "ඔයා මොකද කියන්නේ ඈන්? ඔයා පොඩි වැඩි නිසා." "මම දන්නවා," ඈන් කිව්වා. "ඔයාලව දූපතේ දාලා ආවා කියලා මට රෑ පුරාම දුකෙන් ඉන්න වෙයි. මට ඕනේ නෑ අලුත් අත්දැකීමක් නැති කරගන්න." "හරි," ජුලියන් පැවසුවා. "අපි සේරම ළම ඉන්නවා. විල්ෆ්‍රිඩ් ඔයා දන්නවද ටිමි ඔයාගේ සාක්කුවට නහය දාලා ඉත්තේ පැටියව හොයනවා කියලා?" "ඔව්, එයාලා යාළු වෙලා," විල්ෆ්‍රිඩ් කිව්වා. "ඉත්තෑව තාම පොඩි පැටියෙක්. එයා ටිමීගේ නහයට අනින්නේ නැහැ. එයාගේ උල් තාම මුදුයි. එයා ආදරණීය පොඩි සතෙක්. මම හිතාගෙන ඉන්නේ ස්පිකී කියලා කතා කරන්න." "බව්," ටිමි දෙයට එකඟ වුණා. ඔහු ජෝර්ජ් සහ විල්ෆ්‍රිඩ් අතර සතුටින් හිඳගෙන දෙදෙනාම ඔහුට තට්ටු කරන ආකාරය විඳගත්තා. "මම හිතාගෙන ඉන්නේ දූපත වටේ ඇවිදලා බලන්න," විල්ෆ්‍රිඩ් පැවසුවා. "ටිමි මාත් එක්ක එන්න කැමතිද?" ටිමි වහ නැගිට ගත්තත් ජෝර්ජ් ඔහුව ඇද වාඩි කළා.
මෝඩෙක් වෙන්න එපා විල්ෆ්‍රිඩ් ඇයි කිව්වා. එකපාරක් මෙහි ඉන්න මිනිස්සු ටිමීට වෙඩි තිබ්බා. ආයෙත් එයාව අවදානමකට ලක් කරන්න දෙන්න බෑ. අනිත් එක්ක අපි මෙහි ඉන්නවා කියලා එයාලට දන්වන්න අපිට ඕනේ නෑ. මම පරිස්සම් වෙන්නම්. විල්ෆ්‍රිඩ් තවදුරටත් කියා හිටියා. මම එයාලට මම ඉන්නවා කියලා අඟවන්නේ නෑ. මම බෝට්ටුවෙන් එනවා එයාලා දැක්කෙත් නෑ. ජුලියන් කතාවට මැදිහත් වුණා. අපි කොහොමද දන්නේ එයාලා දැක්කේ නෑ කියලා ඔහු ඇසුවා. අපි හිතන්නේ නැති වුණාට එයාලා දුර දක්නකින් හැම වෙලාවෙම බලාගෙන ඉන්න පුළුවන්. එහෙමනම් එයාලා අපිවයි අපේ බෝට්ටුවයි දකින්න ඇති. මම හිතන්නේ නැහැ එයාලා අපිව දැක්කා කියලා ඩික් කිව්වා. එයාලා දැක්කනම් හොයාගෙන එයි. එයාලා මාව දැක්කේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. විල්ෆ්‍රිඩ් ආඩම්බරෙන් කිව්වා. එහෙමනම් එයාලා මම එනකම් බලාගෙන ඉන්නවා. ඔහු සියලු දෙනා දෙසම බැල්මක් කෙළුවා. මම හිතන්නේ මම දැන් ඇවිදින්නේ අනේක තමා හොඳ. ඔහු පැවසුවා. නැහැ. ඔයා කොහෙවත්ම ඇවිදින්න යන්නේ නෑ විල්ෆ්‍රිඩ්. ජුලියන් කිව්වා. ඊට පස්සේ යමින් තිබුණා. ඩික් සිතමින් සිටියේ රාත්‍රියේ එළඹුණු පසු ජුලියන් සමග ඇවිදින්නට ගොස් රත්රන් ප්‍රතිමා සංගවා ඇති තවත් ස්ථාන තිබේදැයි සොයා බලන ආකාරය ගැන. ඉන්පසු ඔහු නින්දට වැටුණා. යලිත් ඔහු අවදි වුණේ ඈන්ගේ මිත්‍රශීලී පහරකින්. කම්මැලිකමින් අවට බැලූ ඔහු දුටුවේ ඔහුගේ සොහොයුරිය ඈන් වටපිට බලමින් සිටින ආකාරය. විල්ෆ්‍රිඩ් කෝ ඇය ඇසුවා. ඔවුන් සියලු දෙනාම අවදි වී වටපිට බලන්නට වුණා. විල්ෆ්‍රිඩ් කොතනකවත් දක්නට ලැබුණේ නෑ. එයා සත්‍යයක්වත් නොකර ලිස්සලා ගිහින් ඩික්කෝපෙන් කිව්වා. පුංචි මෝඩයා. එයා ගිහින් ගොඩක් වෙලා වෙන්න ඇති. එයා අහුවෙයි. එයත් එක්ක ටිමේ ගියේ නැති එකමයි හොඳ. නැත්තම් එයත් අහුවෙයි. වෙඩි වදේ. ජෝර්ජ් බියපත්ව ටිමේ වටා තමා තෙයවුවා. මම නැත්තම් ටිමේ විල්ෆ්‍රිඩ් එක්ක යන්නේ නෑ. ඇය කිව්වා. මොන වගේ පුංචි මෝඩයෙක්ද එයා. විල්ෆ්‍රිඩ් එක්ක තවත් කවුරු හරි දූපතට ඇවිත් කියලා ඒ මිනිස්සු හිතයි. එහෙම නේද? එයා දන්න සේරම ටික එයාලට කියයි. බෝට්ටුව තියෙන තැනයි අනිත් දේවලුයි. අපි මොකද කරන්නේ? ඈන් ඇසුවා. අපි එයාගේ පස්සෙන් යමු. ටිමී අපිව ඉවපාරෙන් එක්ක යයි. ජෝර්ජ් නැගිට සිටමින් කිව්වා. එන්න ටිමී විල්ෆ්‍රිඩ්ව හොයන්න. මෝඩ පිරිමි ළමයා විල්ෆ්‍රිඩ්ව හොයන්න. ටිමී එය තේරුම් ගත්තා. ඔහු නාසයේ බිම තුල්ලමින් විල්ෆ්‍රිඩ්ගේ ඉවපාර සොයාගෙන යන්නට උනා. හයියෙන් යන්න එපා ටිමී. ජෝර්ජ් පැවසූ විට ඔහු ගමනේ වේගය අඩු කළා. ජෝර්ජ් ඔවුන් රැඳී සිටි පඳුරු වලින් වට වූ කුඩා ස්ථානයේ දෙස බැලුවා. අපි මෙතනින් ටින් එකක් දෙකක් අරගෙන යන එක හොඳයි නේද? ඇය ඇසුවා. ඔව් හොඳ අදහස. ජුලියන් කිව්වා. ඔහු සහ ඩික් ටින් දෙක බැගින්ගෙන ඔවුන්ගේ සාක්කු තුලට දමා ගත්තා. එයා කළේ වැරදි වැඩක්. ඩික් පැවසුවා. මම හිතුවේ නෑ එයා හොරෙන් යයි කියලා. මට පුදුම ටිමි සත්‍යයක් කළේ නැති එක ගැන. එයාව හොයාගන්න ටිමි. එයාව හොයාගන්න. අන්න ඈන් අතර වෙමින් කිව්වා. අහන්න. ඔවුන් සියලු දෙනාම අසා සිටින්නට උනා. ඔවුන්ට ඇසුනේ විල්ෆ්‍රිඩ් බියටපත්ව කෑ ගසන හඬ. මට යන්න දෙන්න. මට යන්න දෙන්න. එවිටම දැඩි ස්වරයෙන් යුත් කටහඬක් ඇසෙන්නට උනා. කවුද ඔයත් එක්ක ආවේ? කොහෙද යාලා ඉන්නේ? ඔයා ආවේ තනියම නෙවෙයි. අපි දැක්ක එක. ඉක්මනට අපි හැංගෙමු. ජුලියන් කෝපයට සහ කනගාටුවට පත්ව පැවසුවා. ඩික් හැංගෙන්න හොඳ තැනක් බලන්න. හොඳ තැනක් නෑ. ඩික් කිව්වා. එයාලා ඉක්මනට අපිව හොයාගනි. අපි ගස් උඩට නගිමු. හොඳ අදහස. ජුලියන් පැවසුවා. ඈන් මාත් එක්ක එන්න. මම ඔයාව උඩට ගන්නම්. ඉක්මනට. හැමදෙනාම ඉක්මනට.